හරි. හරි. ආ ගන්න අපේ අන්තිම ටාගට් පේපර් එක. අන්තිම ටාගට් පේපර් එකේ අපි MCQ ප්‍රශ්න ටික කතා කරන්නේ. ආ ගන්න MCQ ප්‍රශ්න ටික. හරි. MCQ ප්‍රශ්න 50 මුලින් සාකච්ඡා කරමු අපි. බලමු ඕගොල්ලන්ට වැරදිලා තියෙන MCQ මොනවාද? වරදින්න හේතු මොනවාද? අඩුපාඩු හදාගන්න ගාන්න නීට් එකට වැඩේ කරන්න. හේතු හොයන්නයි මේක වැරදුනේ මොකද්ද හේතුව? මොකද්ද ප්‍රශ්නේ කියලා බලන්න. හරි. හරි බලන්න පළවෙනි MCQ ප්‍රශ්නේ අහලා තියෙන්නේ පහත දැක්වෙන ප්‍රකාශ අතරින් අභිමතානුරූපී ප්‍රකාශය තෝරන්න. අභිමතානුරූපී ප්‍රකාශයක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපිට අර සැබෑ ලෝකයේ දත්ත වලින් අර පරීක්ෂා කරලා බලන්න බෑ. අර දැන් සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට තව දෙයක් ඕගොල්ලෝ දැනගන්න ඕනේ ඔය යථානුරූපී අභිමතානුරූපී ප්‍රකාශ හඳුනගනිද්දී දැන් හිතන්න දැන් රටක උද්ධමනය පාලනයට පොලි අනුපාතිකය වැඩි කළ යුතුයි කියලා තියෙනවනේ. එතකොට ඒක ඒ ආර්ථික විද්‍යාත්මක කාරණේ පිටිපස්සේ යුතුයි කියලා තිබ්බා කියලා ආයක අභිමතානුරූපී කියලා හිතන්න එපා. ඔගොල්ලෝ බලන්න ඕනේ ඒක ඒ ආර්ථික විද්‍යා සංකල්පය දැනටමත් ලෝකෙ තහවුරු වෙච්ච එකක්ද? නැත්නම් කාගේ හරි මතයක්ද? ඉතින් හිතන්නකෝ දැන් රටක උද්ධමනය පාලනය කරන්න කොහොමත් පොලි අනුපාතය වැඩි කරන්න එපා. මොකද මිනිස්සු අතේ සල්ලි වැඩි වුණාමනේ රටේ උද්ධමනයක් ඇති වෙන්නේ. පොලි අනුපාතය වැඩි කළ යුතුයි කියන එක දැනටමත් ආර්ථික විද්‍යාවේ තහවුරු කරලා ඉවරයි. ඒක සත්‍ය ප්‍රකාශයක් කියලා. එහෙම කරන්න ඕනි කියලා ආර්ථික විද්‍යානුකූලව ඔප්පු කරලා ඉවරයි. ඒක සත්‍යයක් කියලා ඔප්පු කරලා ඉවරයි. ඉතින් ඒව යුතුයි නෙමෙයි මොක තිබ්බත් පිටිපස්සට ඒක යථානුරූපී. මොකද මේ දැනටමත් පිළි අරන් ඉවරයි ඒක සත්‍ය ප්‍රකාශයක් විදියට. කියන්නේ හැම වෙලෙම බලන්න ඒක අර සාපේක්ෂව බලන්න ඕනි. යුතුයි කියලා දෙන වචනයක් හොයනවා. එහෙම තිබුණයි කියලා අභිමතානුරූපී ප්‍රකාශයක් කියන්න බෑ. හරි? ඒ නිසා අර හරියටම බලන්න ප්‍රකාශය මේ අභිමතානුරූපී ප්‍රකාශ කියන්නේ පුද්ගලික අදහසක්. මෙහෙම වෙන්න ඕනි මේ වෙලාවේ කියන එක ඒක මීට කලින් අර තහවුරු කරගත්තේ නැති ප්‍රකාශයක් ආර්ථික විද්‍යාවේ. ආර්ථික විද්‍යාඥයින් තහවුරු කරගත්තේ නැති ප්‍රකාශයක්. මෙහෙම වුණා නම් හොඳයි කියන එක කාගේ හරි අදහසක්, කාගේ හරි මතයක්, කාගේ හරි සාරධර්ම ඒගොල්ලන්ගේ විශ්වාස මත ඒගොල්ලෝ හිතන විදිහක් ගැන කියනවනම් අන්න ඒවට කියනවා යථානුරූපී ප්‍රකාශ කියලා. හරි. සෝරි මේ අභිමතානුරූපී ප්‍රකාශ කියලා කියනවා. ඒගොල්ලන්ගේ අර අදහස් ප්‍රකාශ කරනවා නම් අභිමතානුරූපී ප්‍රකාශ කියලා කියනවා. හරි අහන්නේ අභිමතානුරූපී ප්‍රකාශයක් ගැන. හරි බලමු. අමතාන ප්‍රකාශයක් ගැන අහන්නේ. හරි. හරි. බලන්න. උද්ධමන අනුපාතික ඉහළ ගොස් ඇත්තේ වැඩබදු අනුපාතය ඉහළ නැංවීම හේතුවෙනි. වැඩබද්ද කියනක උද්ධමනයට හේතුවක්. එතකොට ඒක අර විචල්්‍ය දෙකක් අතර පැහැදිලි සම්බන්ධයක්. ඒක යථානුරූපී. මොකද වැඩබදු වැඩි කරොත් එහෙම වෙන්නේ භාණ්ඩ හා සේවාවල මිල වැඩි වෙනවනේ. ඒක උද්ධමනයකට හේතුවක් කියන්න පුළුවන්. ඒක අවුලක් නෑ. විචල්්‍ය දෙකක් අතර සම්බන්ධයක් යථානුරූපී. වැටුප් ඉහළ නංවන විට දළදේශ නිෂ්පාදිතය ඉහළයයි. වැටුප් වැඩි කරනකොට දළදේශ නිෂ්පාදිතය ඉහළයයි කියන්න එක සාපේක්ෂයි. ඒක දෙපැත්තක් තියෙනවා. වැටුප් වැඩි කරනකොට දළදේශ නිෂ්පාදිතය වැඩි වෙනවාමයි කියන්න බෑ. ඒක අපිට පරීක්ෂා කරලා බලන්න පුළුවන්. වැටුපක් වැඩි කරලා දළදේශ නිෂ්පාදිතය රටේ මොකද වෙන්නේ? වැටුප් වැඩි කරනකොට මෙහෙම දෙයක් කියන්න පුළුවන් අපිට. එක පැත්තක් මිනිස්සුන්ගේ ආදායම් මට්ටම් වැඩි වෙන නිසා භාණ්ඩ හා සේවාවල තියෙන ඉල්ලුම වැඩි වෙනවා. එතකොට භාණ්ඩ හා සේවාවල නිමවම වැඩි වෙලා රටේ දළදේශ නිෂ්පාදිතය වැඩි වෙනවා. එක පැත්තකින් එහෙම කියන්න පුළුවන්. තව පැත්තකින් කියන්න පුළුවන් රටේ උද්ධමනයක් හට ගන්නවා කියන්න පුළුවන්. මොකද වැටුප් වැඩි කිරීම පිරිවැයෙන් තලුණු උද්ධමනයටත් හේතු වෙනවා. ඉල්ලුමෙන් ඈදුණු උද්ධමනයටත් හේතු වෙනවා. ඔන්න වගේ කාරණා ගොඩක් පැහැදිලි කරන්න පුළුවන් වැටුප් වැඩි කිරීම ගැන. යථානුරූපී. සහනාධාර සැපයීමෙන් රටක් දියුණු කළ නොහැක. එක කෙනෙක්ගේ අදහසක් සහනාධාර දියුණු කළ රටක් දියුණු කරන්න බෑ කියන එක අන්න ඒක අභිමතානුරූපී ප්‍රකාශයක් විදියට ගන්න පුළුවන්. ඒතර අවම වැටුප් නියම කිරීම විරකියාවට ප්‍රශ්නයක් කියලා දැනටමත් අහුරු කරගෙන ඉවරයි. අවම වැටුපක් නියම කරනවා කියන්නේ රටේ විරකියාවක් හට ගන්න පුළුවන් කියන එක දැනටමත් අහුරු කරගෙන ඉවරයි.
යථානුරූපී. රුපියලේ විදේශාගය පහළ යාම නිසා ආනයනික භාණ්ඩ මිල හෙළනවද පහළ යනවද කියලා බලන්න පුළුවන්. ඒක යථානුරූපී ප්‍රකාශයක්. උත්තරය අංක 3 වෙන්න ඕනි අභ්‍යන්තර ප්‍රකාශය. ශ්‍රමයේ ඵලදායිතාව දෙවෙනි ප්‍රශ්නේ. ශ්‍රමයේ ඵලදායිතාව තීරණය කරන සාධකයක් නොවන්නේ. සාමාන්‍ය ශ්‍රමිකයෙක්ගේ ඵලදායිතාවට බලපානවා එතන තාක්ෂණය. හරි එතන තාක්ෂණය. එතකොට එතන තියෙන භෞතික සම්පත් ප්‍රමාණය, එයාගේ පුහුණුව, එයාගේ අත්දැකීම් ශ්‍රමික ඵලදායිතාවට බලපාන දේවල්. ප්‍රාග්ධනය, ශ්‍රම විභාජනය, කළමනාකරණය, තාක්ෂණය. හැබැයි ශ්‍රම ඉල්ලුම කියන එක ශ්‍රමික ඵලදායිතාවට බලපාන්නේ නැහැ. ශ්‍රම ඉල්ලුමක් කියන එක තනි පුද්ගලයෙක්ගේ ඵලදායිතාවකට බලපාන හේතුවක් නෙමෙයි. ගන්න බෑ උත්තරය අංක 5. ඵලදායිතාවට බලපාන සාධකයක් නොවන්නේ මොකක්ද කියලා අහලා තියෙනවා. හරි. ශ්‍රම ඵලදායිතාව තීරණය කරන සාධකයක් නොවන්නේ මොකක්ද කියලා අහලා තියෙනවා. උත්තරය අංක 5. හරි. පහත දැක්වෙන්නේ එක්තරා ආර්ථිකයක නිෂ්පාදන හැකියාව මායිමට අදාළ සමීකරණ. ඔයගොල්ලෝ දැනගන්න ඕනි කාරණයක් මෙන්න මේක. දැන් මේ වගේ සමීකරණයක් දීලා තිබුණොත් එහෙම ඔළුවේ තියාගන්න x සමානයි 500 ඍණ 25යි y. හරි. දැන් මේගොල්ලෝ කියනවා මේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයට අදාළ සමීකරණයක්. මතක තියාගන්න ඕනි කාරණයක් තමයි මේ වගේ සමීකරණයක් දෙනවා නම් ඒ වක්‍රය සරල රේඛීය වක්‍රයක් වෙනවා. ඒකට හේතුව තමයි මේ වගේ සමීකරණයක් දෙනවා නම් අර y සමාන mx ධන c මතකද ඔලේ වල සමීකරණ. මෙහෙම සමීකරණයක් අපිට දෙනවා නම් අනිවාර්යයෙන් මේක සරල රේඛීය නිෂ්පාදන හැකියාව වක්‍රයක් වෙන්න ඕන. හරි. සරල රේඛීය නිෂ්පාදන හැකියාව වක්‍රයට දාලා සමීකරණ තියෙයි. QD සමාන a ඍණ BP වගේ සමීකරණයක් මෙතන තියෙන්නේ. වෙන අකුරු ටිකක් දාලා. හරි. සරල රේඛීය නිෂ්පාදන හැකියාව වක්‍රයක් තියෙයි. ඉල්ලුම් වක්‍රයක් වගේ වක්‍රයක් තියෙන්නේ ඍණ ප්‍රතිලෝම සම්බන්ධය. හරිද? මේ පැත්තට x භාණ්ඩ කියලා ගමු. මේ පැත්තට y භාණ්ඩ කියලා ගමු. අපි බලමු මෙන්න මෙතනින් මම ගහන්නම් chart එක. x බිඳුවේදී y කීයද? y බිඳුවේදී x කීයද? x වලට බිඳුව දාලා අපි හොයාගමු y කීයද කියලා මේ. x බිඳුවේදී y ඍණ 25යි y මේ පැත්තේ ඍණ 25යි y මේ පැත්තට ධන 25යි y කියලා ගත්තාම දෙපැත්තම 25න් බෙදනවා. එතකොට සරල රේඛීය වක්‍රයක් ඇඳලිමු. එතකොට මෙතන 25ට 25 කැපෙනවා 525න් බෙදුවාම 2.20යි. එතකොට y මෙතන x බිඳුවයි නම් y 50ක් 20ක් එනවා. 20ක් එනවා. අපි x වලට බිඳුව දැම්මා. එතකොට x බිඳුවේදී y 20ක් එනවා. දැන් අපි බලමු y වලට බිඳුව දාලා y බිඳුවේදී x කීයද කියලා බලමු. x සමානයි 500 ඍණ 25යි y. x සමානයි 500 ඍණ 25 වැඩි කිරීම බිඳුව කියන්නේ උත්තරේ බිඳුවයි. x සමානයි 500යි. x වලට y වලට බිඳුව දැම්මා x එනවා 500. x 500ක් එනවා. හරි. අපි දාගමු අගයන් දෙක. එතකොට x බිඳුවයි නම් y 20යි. x බිඳුවේදී y 20යි කියන්නේ මෙතන. x බිඳුවේදී y 20යි කියන්නේ මෙතන. y බිඳුවේදී x 500යි. මෙතන. හරි. සරල රේඛීය නිෂ්පාදන හැකියාව වක්‍රය. දැන් අපිට බලන්න පුළුවන් උත්තරේ මොකක්ද කියලා. දැන් බලමු උත්තරේ. ආර්ථික නිෂ්පාදන කටයුතු වැඩෙන අවස්ථික පිරිවැය තත්ත්වයක් යටතේ සම්පූර්ණ වැරදි සරල රේඛීය නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් කියන්නේ ස්ථාවර අවස්ථික පිරිවැය. සරල රේඛීය නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය කියන්නේ ස්ථාවර අවස්ථරයක්. සම්පූර්ණයෙන් පළවෙනි උත්තරේ වැරදි. x ඒකකයක අවස්ථික පිරිවැය y ඒකකයක අවස්ථරය x ඒකක 0.2. අපි ලියමු මෙතන ලියන්න මේ බලන්න. y ඒකකයක අවස්ථිරය y එකක් හදන්න යන අවස්ථික පිරිවැය. y ඒකකයක අවස්ථික පිරිවැය. කැපකල නිමෝම් බෙදීම් වැඩි කළ නිමෝම්. y ඒකකය හොයන්න y 20ක් හදන්න x 500ක් කැප කරන්න එපේ. පේනවද? y 20ක් හදන්න x 500ක් කැප කරන්න ඕන. y 20ක් හදන්න x 500ක් කැප කරන්න ඕන. එකක් හදන්න. කැප කරනවා 500ක් කැප කළ නිමෝම් 500යි වැඩි කළ නිමෝම් 20යි. 20ක් හදන්න කැප කරනවා 500ක්. 500 බෙදීම 20. 52න් බෙදුවම 25යි. එතකොට y ඒකකයක අවස්ථික පිරිවැය මේක x වලින් දෙන්නේ.
කැප කරන එක x වලින් දෙන්නේ 25යි x වෙන්න ඕනේ. මෙතන තියෙන 25යි x ද නැහැනේ 0.25යි වැරදි. x ඒකකයක් වැඩිපුර නිෂ්පාදනය කිරීම සඳහා y ඒකක 4ක් කැප කළ යුතුයි. බලමු ඒකත් හොයමු. x ඒකකයක අවස්ථක පිරිවේ. මේක මකන්නද? පොඩි ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න ඕලට අවශ්‍ය නම් මේක. හරි නේද? හරි නේද? අපි හොයමු දැන් x ඒකකයක අවස්ථක පිරිවේ. x ඒකකයක ආවස්තික පිරිවේ. x එකක් හදන්න y කීයක් කැප කරනවද? x 500ක් හදන්න y 20ක් කැප කරනවා. x 500ක් හදන්න පුළුවන් y 20ක් කැප කරනවා. එතකොට x 500ට 20ක් කැප කරනවා නම් එකට කීයද බලන්න. 20ක් කැප කරන්නේ 500ක් හදන්න. කැප කළ නිමෝම් බෙදීම වැඩි කරගෙන. කැප කරනවා 20ක් 500ක් හදන්න. x ඒකකයේ ආශ්‍රයදී 20 බෙදනවා 500. දෙක 50 බෙදුවම කීයක් එනවද බලන්න පොඩ්ඩක්. 0.04. 0.04යි. එතකොට ඒ උත්තරෙත් වැරදිනේ. ඒගොල්ලෝ කියනවා 4ක් කැප කරන්න ඕනේ නෑ 0.04. පස්වෙනි එක හතරවෙනි එක බලන්න දෙයක්වත් නෑ. පස්වෙනි එකේ උත්තරේ තියෙන හින්දා මේ y ඒකකයක ආවස්තිකය x වලින් 25යි කියලා තියෙනවා. උත්තරේ හරි 5. y ඒකකයක ආවස්තිකය x වලින් 25ක් කැප කරන උත්තරේ අංක 5. පැහැදිලි උත්තරේ තියෙනවා උත්තරේ අංක 5. හරි. එතකොට 3ට 5 ගන්න ඕනේ. ගත්ත විදිහයි මම මේ දාලා තියෙන්නේ. ඒ හැම වෙලේම ඔළුවේ තියාගන්න මේ වගේ සමීකරණයක් දෙනවා නම් ඒක අනිවාර්යෙන් සරල රේඛීය නිෂ්පාදන හැකියාව වක්‍රයක් වෙන්න ඕනේ. ඒක අනිවාර්යෙන් ඔළුවේ තියාගන්න සරල රේඛීය නිෂ්පාදන හැකියාව වක්‍රයක් වෙන්න ඕනේ. හරි. ප්‍රශ්න අංක 4. නිදහස් වෙළඳපොළ ආර්ථිකයක මිල මගින් මිලේ කාරයන් මතකද? තොරතුරු හා සංඥා සැපයීම, සානුබල සැපයීම, සලාකණය කිරීම. උතර තොරතුරු හා සංඥා සපයනවා කියන්නේ අර වෙළඳපොළ ආර්ථිකයේ තීරණ ගන්න පෞද්ගලික ව්‍යවසායකයෝ ස්වාර්ථ උදෙසා තීරණ ගන්න මතකද? උතර යාළ හැම වෙලේම අර තමන් ගැන හිතන මිනිස්සු මිල ගැන බලනවා අනිවාර්යයෙන්. මිල දිහා බලලා තීරණ ගන්න. තමන් ගැන විතරනේ හිතන්නේ. පාරිභෝගිකයා මිල දිහා බලන. නිෂ්පාදකයා මිල දිහා බලන. සාධක හිමියා මිල දිහා බලන. ඒ මිනිස්සු තීරණය ගන්නේ ඒ අදාළ දේ මිල දිහා බලන. තමන් ගැන විතර හිතන්නේ. තමන්ගේ වාසිය, තමන්ගේ ප්‍රතිලාභය ගැන විතරයි වෙළඳපොළ ආර්ථිකය හිතන්නේ. ස්වාර්ථය. එතකොට මිල දිහා බලන. එතකොට අර සම්පත් බෙදා හරින්න. හිඟ සම්පත් ටික බෙදා හරින්න මිල ක්‍රමය පාවිච්චි කරන්නේ. සානුබලය දෙන්නේ. පෙළඹවීම ඇති කරනවා මිලේ. මිලෙන් පෙළඹවන දේවල් කරන්න, නිෂ්පාදනය කරන්න, බාන්න මිලදී ගන්න, බාන්න මිලදී ගැනීම අත්හරින්න. මේ හැම දෙයක්ම කරන්න සානුබලයක් අපයන්නේ මිලේ. පෙළඹවීම. ඒතර මේ මිල මගින් නිෂ්පාදකීන්ගේ යෙදෝම් පෙන්눔 කරයි. යෙදෝම් පෙන්눔 කර ගැලපෙන්නේ නැහැ නේද? යෙදෝම් පෙන්눔 කරයි කියන එක. ඒක යෙදෝම් වල මිල ඒකත් එච්චර ක්වොලිටි උත්තරයක් නෙමෙයි ගන්න බෑ. පාරිභෝගිකයේ තේරීම් පෙන්눔 කරයි කියන එක ක්වොලිටි නෑ. ඒක ගැලපෙන්නෙත් නෑ. එතන අදාළ නෑ උත්තරේ. භාණ්ඩයක නිෂ්පාදනය කළ යුතු ඒකක ප්‍රමාණය අදාළ නැති උත්තරයක්. ආර්ථිකයේ තරංකාරී නිෂ්පාදන ශේෂ්ත්‍රය අතර සම්පත් බෙදාගෙන කිරීම මිල මගින් කරනවා හරියටම හරි. වෙළඳපොළ ආර්ථිකයේ මිල මගින් ඒ ආර්ථිකයේ සම්පත් බෙදා හරින. ඒක හරියටම හරි උත්තරය. සම්පත් බෙදා. උත්තරාංක 4. උත්තරාංක 4. ඔය තමයි පළවෙනි පාඩමට අදාළ MCQ 4 මෙතන දීලා තියෙන්නේ. එහෙනම් පස්වෙනි MCQ එක තියෙන දෙවෙනි පාඩමේ. එක්තරා භාණ්ඩයක මිල හා ඉල්ලුම් ප්‍රමාණය අතර ප්‍රතිලෝම වෙන්න ඕනේ. හොඳේ. මිල සහ ඉල්ලුම් ප්‍රමාණය ප්‍රතිලෝම වෙන්න ඕනේ.
සම්බන්ධතාවයක්ද මිල හා සැපයුම් ප්‍රමාණය අතර අනුලෝම සම්බන්ධතාවයක්ද පවතී. සාමාන්‍ය ඉතින් සාමාන්‍ය වෙළඳපොළක් ගැන කියන්නේ. ඒ අවස්ථාවේ භාණ්ඩයක මිල 25ක් වෙනවා ප්‍රමාණය 100ක් වෙනවා. සාමාන්‍ය වෙළඳපොළක් ගැන කියන්නේ මිල අපි සංකේතදායක මිලක් අත් දීලා තියෙනවානේ මිල P ප්‍රමාණය Q මිල හා ඉල්ලුම් ප්‍රමාණය අතර සම්බන්ධය ප්‍රතිලෝමයි නම් මේ වගේ ඉල්ලුම් වක්‍රයක් මිල හා සැපයුම් ප්‍රමාණය අතර සම්බන්ධය අනුලෝමයි නම් මේ වගේ සැපයුම් වක්‍රයක් මුලින්ම මිල 25ක් තියෙනවා ඊට පස්සේ ප්‍රමාණය 100ක් තියෙනවා ඊළඟ අවස්ථාවේ මිල රුපියල් 30ක් වෙනවලු 30ක් කියන්නේ 25ට උඩින්නේ මෙන්න මේ හරිය ඊළඟ අවස්ථාවේ ඒකකයක් 30ක් වෙනවා 30 ගාන 130ක් ඒ කියන්නේ 100ට වඩා වැඩිනේ මෙන්න මේ හරිය 130 මේ හරිය පැතිය මේ 30 මේ 130 තේනවද මේ 30 30යි 130 එතකොට අපෙන් අහලා තියෙන හිම වෙන්න මිල වැඩි වනට ඒක ප්‍රමාණය අලෙවි කර ඇත්තේ කියන්නේ මිල වැඩි වන විට වැඩි ඒක ප්‍රමාණයක් අලෙවි කර ඇත්තේ. එතකොට දැන් බලමු දැන් මෙතන අපි ලක්ෂයක් ගත්තොත් එහෙම මෙන්න මේ වගේ තැනක් නේ තියෙන්නේ නේ. මේ වගේ තැනක් නේ තියෙන්නේ. මේ වගේ තැනක් නේ තියෙන්නේ. මේක පොඩ්ඩක් ඡේදන වෙන හොරයි මගේ එකේ. ඔව් මේ තියෙන්නේ ඔන්න වගේ තැනක් තියෙන්නේ. ඔන්න වගේ තැනක් නේ තියෙන්නේ. ඉතින් මෙතන ඉඳන් මෙතනට යන්න ඕනේ. මේ සමතුලිතය මෙතනට යන්න එපා. ඒ කියන්නේ ඉල්ලුම වැඩි වෙන්න ඕනේ. ඉල්ලුම වැඩි වෙන්න ඕනේ. ඒකයි වෙලා තියෙන්නේ. 30යි 130 මෙතනට යන්න එපා. ඉල්ලුම වැඩි වෙලා. හොයන්න ඕනේ ඉල්ලුම වැඩි වෙන්න හේතුවක්. හොයන්න ඕනේ ඉල්ලුම වැඩි වෙන්න හේතුවක්. හොයන්න ඕනේ ඉල්ලුම වැඩි වෙන්න හේතුවක්. ඉල්ලුම වැඩි වෙන්න හේතුවක්. අමුද්‍රව්‍ය මිල ගණන් සැපයුමට බලපාන. එක වැරදි. අලවිබද්දක් පැනවීම ඉල්ලුම වැඩි වෙන්න හේතුවක් නෙමෙයි ඊට තලවිබද්ද සැපයුමට බලපාන. භාණ්ඩ සඳහා සහනාධාර සැපය ලබා දීම සහනාධාර භාණ්ඩයට සහනාධාර සැපයුම වැඩිවීමක් වෙන්නේ. යෙදවුම් බලපාන්නේ සැපයුමට. ආදේශක භාණ්ඩවල මිල ඉහළ යාම සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම වැඩි වෙනවා හරි. උත්තරේ 4. ආදේශක භාණ්ඩවල මිල සහ සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම අතර තියෙන අනුලෝම සම්බන්ධය. උදාහරණ සීනි මිල වැඩි නම් හකුරු වලට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. හකුරු මිල වැඩි නම් සීනි වලට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. හරි. උත්තරය අංක 4. උත්තරය අංක 4. හරි. එන 6 වෙනි ප්‍රශ්නෙට 6 වෙනි ප්‍රශ්න බෙල්ල ගන්න. ගිෆන් භාණ්ඩයක් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශය තෝරන්න. ගිෆන් භාණ්ඩයක් කියන්නේ මතකද? ඉල්ලුම් නීතියට පටහැනි භාණ්ඩයක්. ඉල්ලුම් නීතියට පටහැනි භාණ්ඩයක්. මම තව කාරණා ටිකක් මතක් කරනවා මේව මතකද බලන්න ඕගොල්ලන්ට මේ. උත්තර දෙන්න පුළුවන්ද බලන්න ඕගොල්ලන්ට. අපි ගත්තොත් එහෙම භාණ්ඩ වර්ග තුන. ගිෆන් භාණ්ඩ මුලින් සාමාන්‍ය භාණ්ඩ ගමුකෝ. සාමාන්‍ය භාණ්ඩ ගිෆන් භාණ්ඩ අපි ඊළඟට බාල භාණ්ඩ ගමුකෝ. බාල භාණ්ඩ ගිෆන් භාණ්ඩ අපි ඉල්ලුම් නීතියට අනුකූලද කියලා බලමු. ඉල්ලුම් නීතියට ඊළඟට EDP සහ EDY ගේ හැසිරීම බලමු. EDP සහ EDY හරි. මතක නම් කියන්නේ මේ තුනෙන් ඉල්ලුම් නීතියට පටහැනි භාණ්ඩ මොනවද? මේ තුනෙන් ඉල්ලුම් නීතියට පටහැනි භාණ්ඩ සාමාන්‍ය බාල ගිෆන් අප මම ඉලක්කම් දාන්නම්. ඉලක්කම් දාන්නම් 1 2 3 කියලා. ඉල්ලුම් නීතියට පටහැනි මොන භාණ්ඩද? ඔව් හොඳයි. හොඳයි. ඉල්ලුම් නීතියට පටහැනි ගිෆන් භාණ්ඩනේ. ඉල්ලුම් නීතියට පටහැනි ගිෆන් භාණ්ඩ. එතකොට දැන් ඉල්ලුම් නීතියට පටහැනි නම් මම මෙතන පටහැනි කියලා ලියන්නම්. එක මේ භාණ්ඩ විතරයි පටහැනි. හොඳේ. මේවා අනුකූලයි. මේ දෙක අනුකූලයි. දැන් එතකොට ඉල්ලුම් නීතියට අනුකූලයි නම් තේරුම් ගන්න ඕගොල්ලෝ
ඉල්ලුම් නීතියට අනුකූලයි කියලා කියන්නේ මිල සහ ඉල්ලුම් ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙනවා කියන. ඉල්ලුම් නීතියට අනුකූලයි කියලා කියන්නේ මිල සහ ඉල්ලුම් ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙනවා කියන. මිල සහ ඉල්ලුම් ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධයක් නම් මිල ඉල්ලුම් නම්‍යතාව ඍණ අගයක් ගන්නවා. එතනද මම කියන එක. ඉල්ලුම් නීතියට අනුකූලයි කියන්නේ මිල සහ ඉල්ලුම් ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධයක්. මිල සහ ඉල්ලුම් ප්‍රමාණය අතර ප්‍රතිලෝමයි කියන්නේ මිල ඉල්ලුම් නම්‍යතාව ඍණ කියන එක. මිල ඉල්ලුම් නම්‍යතාව ඍණ. එතකොට දැන් මෙතන ගිෆන් භාණ්ඩයක් කියන්නේ මිල සහ ඉල්ලුම් ප්‍රමාණය අතර අනුලෝම සම්බන්ධය. මිල සහ ඉල්ලුම් ප්‍රමාණය අතර අනුලෝම සම්බන්ධයක් කියන එකනේ දැන් මෙතන ගිෆන් භාණ්ඩ පටහැනිය කියන්නේ ඉල්ලුම් නීතියට. අනුකූලයි කියන්නේ මිල සහ ඉල්ලුම් ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධයක්. EDP ඍණ. ඉල්ලුම් නීතියට පටහැනි ඒවා මිල සහ ඉල්ලුම් ප්‍රමාණය අතර ප්‍රතිලෝම නෙමේ සම්බන්ධය අනුලෝම සම්බන්ධයක්. මිල නම් තව දාන්න. මිල නම් තව දාන්න. හරි. එතකොට ඊළඟට ඔය ආදායම් ඉල්ලුම් නම්‍යතාව දිහා බලලා අඳුර ගන්න භාණ්ඩ දෙකයි. සාමාන්‍ය භාණ්ඩ බාල භාණ්ඩ. ආදායම් ඉල්ලුම් නම්‍යතාව කියන්නේ ආදායම සහ ඉල්ලුම අතර. ආදායම වැඩි මිනිස්සු ඉල්ලුම අඩු කරනවා නම් ඒක බාල භාණ්ඩයක්. ආදායම වැඩියෙන් තියෙන මිනිස්සු කිසියම් භාණ්ඩයක් ගන්න එක අඩු කරනවා නම් ඒක බාල භාණ්ඩයක්. ආදායම් ඉල්ලුම නම්‍යතාවය එතකොට අර ආදායම සහ ඉල්ලුම අතර ප්‍රතිලෝම සම්බන්ධය බාල භාණ්ඩ. ආදායම් ඉල්ලුම් නම්‍යතාව ඍණ. කියන්නේ අර මූර්ත ආදායම සහ ඉල්ලුම් ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධය. ආදායම සහ ඉල්ලුම අතර අනුලෝම සම්බන්ධයක් තියෙනවා නම් ඒවා සාමාන්‍ය භාණ්ඩ ධන. මතකද? ආදායම සහ ඉල්ලුම අතර අනුලෝම සම්බන්ධයක් තියෙනවා නම් ඒවා සාමාන්‍යයි තියෙනවා. ආදායම වැඩි වෙනවා ඉල්ලුම වැඩි වෙනවා. ඒක සාමාන්‍ය භාණ්ඩ. ඒක සාමාන්‍ය භාණ්ඩ. ධන. එතකොට ආදායම වැඩි වෙනකොට ඉල්ලුම අඩු කරනවා නම් මේ ආදායම වැඩි වෙනකොට බස් එක යන එක බස් සේවාවේ සඳහා කරන ඉල්ලුම අඩුයි. බස් සේවාව කියන්නේ ඒතර බාල භාණ්ඩයක් සල්ලි වැඩිපුර තියෙන මිනිස්සුන්ට. ආදායම අඩු මිනිස්සු බස් එක යන එක වැඩි කරනවා. බාල භාණ්ඩයක් ඉඳන්නේ. ආදායම නැති සල්ලි අඩු කට්ටිය බස් එක යන්නේ. බස් සේවාව සඳහා ඉල්ලුම වැඩි කරනවා. බාල භාණ්ඩයක් ඒතකොට. එහෙම හිතුවොත් බාල භාණ්ඩයක් හොඳයි. එහෙම හිතුවොත් බාල භාණ්ඩයක්. හරි. එතකොට දැන් මෙතන මූර්ත ආදායම සහ ඉල්ලුම් ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධය කියන එකම මෙතන අදහස් කරන්න පුළුවන් අපිට දැන්. මම මතකද ඔය ආදේශන ආදායම් ප්‍රතිවිපාක. දැන් මේකේ අවුලක් නැහැ මේ සාමාන්‍ය භාණ්ඩ වල එහෙම කතා කරන්න ලොකු දෙයක් නැහැ මෙතන. ඔය අවුල තියෙන්නේ බාල භාණ්ඩ වල ආදායම් ප්‍රතිවිපාකයේ තමයි අවුල තියෙන්නේ. මිල වැඩි වෙනකොට බාල භාණ්ඩයක වෙන්නේ මූර්ත ආදායම නම් කොහොමත් මිල වැඩි වෙනකොට මූර්ත ආදායම අඩු වෙනවනේ. කොහොමත් මිල වැඩි වෙද්දි මූර්ත ආදායම අඩු වෙනවනේ. බාල භාණ්ඩ කියන්නේ ආදායම අඩු වෙද්දි ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. මෙතන ප්‍රතිලෝමයි සම්බන්ධය. ආදායම අඩු වෙද්දි මූර්ත ආදායම අඩු වෙද්දි ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. මේක මේ ප්‍රතිලෝම සම්බන්ධය මෙතනටත් ඍණ ඇහිලා තියෙනවා. එතකොට දැන් මෙතන ආදායම් ප්‍රතිවිපාකේ ඍණ වුණාම මිල සහ ඉල්ලුම් ප්‍රමාණය අතර තියෙන අනුලෝම සම්බන්ධය. පේනවද? මිල සහ ඉල්ලුම් ප්‍රමාණය අතර අනුලෝම සම්බන්ධයක් තිබුණට දැන් ඉල්ලුම් නීතියට පටහැනි මිල සහ ඉල්ලුම් ප්‍රමාණය අතර අනුලෝම සම්බන්ධයක් තියෙන එක බාල භාණ්ඩ වල මේ ප්‍රතිවිපාකේ. බාල භාණ්ඩ ආදායම් ප්‍රතිවිපාක ඉල්ලුම් නීතියට පටහැනි වුණාට බාල භාණ්ඩ ඉල්ලුම් නීතියට අනුකූල වෙන්නේ හේතුව බාල භාණ්ඩයක ප්‍රබල වෙන්නේ ඉල්ලුම් නීතියට පටහැනි ඍණ ආදායම් ප්‍රතිවිපාකේ නෙවෙයි. මතක් කරගන්න දේවල්. මතක් කරගන්න දේවල්. බාල භාණ්ඩයක ආදායම් ප්‍රතිවිපාකය අනුව මිල වැඩි වෙනකොට මූර්ත ආදායම අඩු වෙලා ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. ආදායම් ප්‍රතිවිපාක ඍණ. ආදායම් ප්‍රතිවිපාකේ ඍණ වුණාම මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. ඉල්ලුම් නීතියට පටහැනි. මිල වැඩි වුණා ඉල්ලුම් ප්‍රමාණය වැඩි වුණා. හේතුව ආදායම් ප්‍රතිවිපාකේ ඍණ වීම. හැබැයි බාල භාණ්ඩයක ආදායම් ප්‍රතිවිපාකය ඉල්ලුම් නීතියට පටහැනි වුණා කියලා. බාල භාණ්ඩ ඉල්ලුම් නීතියට පටහැනි වෙන්නේ නැහැ. බාල භාණ්ඩ ඉල්ලුම් නීතියට අනුකූලයි. ඒකට හේතුව බාල භාණ්ඩ වල පටහැනි කෙනා නෙමෙයි ප්‍රබල වෙන්නේ. ආදායම් ප්‍රතිවිපාකේ නෙමෙයි ප්‍රබල වෙන්නේ. ආදේශන ප්‍රතිවිපාකේ. ආදේශන ප්‍රතිවිපාකේ ප්‍රබල වෙන්නේ.
ඒකයි ඉල්ලුම් නීතියට අනුකූල වෙන්නේ. ආදේශන ප්‍රතිපාගේ පටහැනි වෙන්නේ නැහැ කොයිම වෙලාවකවත්. ආදේශන ප්‍රතිපාගේ පටහැනි වෙන්නේ නැහැ කොයිම වෙලාවකවත්. ඒක වැදගත් එතන. හරි මං කියන්න උත්සාහ කරන්නේ ඒක නෙමෙයි. ඒතර ගිෆන් භාණ්ඩයක් වෙන්නේ ආදායම් ප්‍රතිපාගේ ප්‍රබල නම්. බාල භාණ්ඩ වල ආදායම් ප්‍රතිපාගේ ප්‍රබල නම්. ආදායම් ප්‍රතිපාගේ ප්‍රබල වෙන්න ආදායම් ප්‍රතිපාගේ ඍණ වෙන්නත් ඕනේ. එතකොටයි පටහැනි වෙන්නේ. ඒ කියන්නේ මම තේරුම් ගන්න උත්සාහ කරන්නේ ගිෆන් භාණ්ඩයක ආදායම සහ ඉල්ලුම අතර ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙන්න ඕනේ. එතකොටයි පටහැනි වෙන්නේ. එතකොටයි පටහැනි වෙන්නේ. ආදායම් ප්‍රතිපාක්‍ය ඍණ කියන්නේ ආදායම් ඉල්ලුම් නම් මෙතාවත් ඍණ. ඒක අනිවාර්යෙන් මතක තියාගන්න ඕනි කාරණේ මම පොඩ්ඩක් මතක් කරේ. ඒක අර මුල් කොටස් වල තියෙන සංකීර්ණ කැලලක් නිසා. හරි. ඒක මතක් කරගන්න උත්සාහ කරන අයිත් පාරක්. හරි. හරි බලමු උත්තර මොකක්ද කියලා. ඉල්ලුම් වක්‍රය ධන බෑවුමක්. ඉල්ලුම් වක්‍රය ධන බෑවුමක් කියන්නේ මේ ගිෆන් භාණ්ඩයක ඉල්ලුම් වක්‍රය ධන බෑවුමක් කියන්නේ මේ පැත්තට මිල කියලා ගත්තොත් මේ පැත්තට ඉල්ලුම් ප්‍රමාණය කියලා ගත්තොත් මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. ධන බෑවුමක් තියෙන. ඒක හරි. බාල භාණ්ඩ මේ ගිෆන් භාණ්ඩ ඉල්ලුම් නීතියට පටහැන නිසා ධන බෑවුමක් ඉල්ලුම් වක්‍රය ඉහළට යන්නේ. මිල සහ ඉල්ලුම් ප්‍රමාණය අතර අනුලෝම සම්බන්ධය. මිල හා ඉල්ලුම් ප්‍රමාණය අතර අනුලෝම සම්බන්ධයක් පවතී ඒකත් හරි. ආදේශන ප්‍රතිපාකයේ ඉක්මවා ඍණ ආදායම් ප්‍රතිපාකය ක්‍රියාත්මක. ඍණ ආදායම් ප්‍රතිපාකයේ ප්‍රබල වුණොත් තමයි ගිෆන් භාණ්ඩය. නැත්තම් ඉල්ලුම් නීතියට පටහැන්නේ. ඍණ ආදායම් ප්‍රතිපාකයේ ප්‍රබල. ධන වෙලා වැඩක් නැහැ මේක හොඳ. එතකොට ගිෆන් වෙන්නේ නැහැ. ඍණ වෙලා ප්‍රබල වෙන්න ඕන. ඍණ වෙලා ප්‍රබල වෙන්න. එතකොට තමයි පටහැන්නේ. ඒකත් හරි. මිලෙල් නම් මේ තව ධන. ඔව් මේ පටහැනින්ද මිල නම් මේ තව ධන. ආදායම ඉහළ යන විට මිලට ගන්නා ප්‍රමාණය ඉහළ යයි. ආදායම ඉහළ ගියොත් මිලට ගන්නා ප්‍රමාණය අඩු වෙන්න එපා. මේ අඩු වෙනකොට වැඩි වෙනවා නම් වැඩි වෙනකොට අඩු වෙනවා. ගිෆන් භාණ්ඩ. මෙයා ඍණනේ ගිෆන් භාණ්ඩ. ආදායම ඉහළ යනකොට මිලට ගන්නා ප්‍රමාණය අඩු වෙන්න ඕනේ. මොකද ආදායම පහළ යනකොට මිලට ගන්නා ප්‍රමාණය වැඩි වෙනවා. ප්‍රතිලෝම සම්බන්ධයක් මේ දෙකේ තියෙනවා. වැරදි උත්තරේ 5. 6ට 5 එන්න ඕනි. මම පොඩ්ඩක් මතක් කරා කාරණා ටික ඔන්න මතක් කරගන්න ටිකක්. මතක නැත්තම් ආයෙත් පොඩ්ඩක් ටියුට් එක බලන්න. නැත්තම් මම මේක දැම්මට පස්සේ පොඩ්ඩක් ආයෙ ක්ලියර් කරගන්න. හරි. හරි ඊළඟට ප්‍රශ්නාංක 7 බලමු ප්‍රශ්නාංක 7. එක්තරා භාණ්ඩයක මිල ඉල්ලුම් නම්‍යතාව ඍණ 4යි. මම ලියා ගන්නවා ඒක. මිල ඉල්ලුම් නම්‍යතාව කියන්නේ EDP ඍණ 4යි. අස්තමේන්තු කර ඇත. භාණ්ඩයක මිල 100 දී නිෂ්පාදකයාගේ මුළු අය භාරය 10000යි. භාණ්ඩයේ මිල 75ක් දක්වා අඩු කළ විට නිෂ්පාදකයාගේ මුළු අය භාරය මොකද වෙන්නේ කියලා අහලා තියෙනවා. ඒක හදමු කට්ටියත් එක්ක. බලාගෙන ඉන්න. මේක මේ පැත්තේ තියමුකෝ. මිල ඉල්ලුම් ප්‍රමාණය TR මුළු අය භාරය. මිල 100යි මුළු අය භාරයේ TR මිල වැඩි කිරීම ප්‍රමාණය තමයි TR හොයන්නේ 10000යි. මේක හොයාගන්න පුළුවන් නේද? මෙයා වැඩි වෙලානේ මෙයා හැදේ. 75ත් එක්ක අඩු කරන. ඒ කියන්නේ 25ක් අඩු කරලා. 25ක් අඩු කරලා. අඩු කරොත් එහෙම නිෂ්පාදකයා මුළු අය භාරය. මෙතන මොකද වෙන්නේ කියලා අහලා තියෙනවා. නේ? ඕකනේ අහලා තියෙන්නේ. ඒක නම් ලේසි හැබැයි නේ. අපි මෙතන මෙතන හිස්තැනට එන වටිනාකම හොයන්න ලොකු දෙයක් නෑ. මෙතන 100 කීයෙන් වැඩිලා 10000 ලැබුණ කියලා බලන්න. 10000 බෙදුවා නම් හරි 100. තේරෙනවද? බිංදු දෙකට බිංදු එක් කැපුවා 100යි. ඒක ලේසියි. 100. මෙතන වටිනාකම හොයන්නත් ලේසියිනේ. එතන වටිනාකම හෙවන්නත් ලේසි හේතුව මිල ඉල්ලුම් නම්‍යතාව දන්නවනේ ඊට අදාළ සමීකරණය දැම්මම හරි මෙතන වටිනාකම. නේ? අදමුද ඒක මේ? මම ලියන සමීකරණේ
EDP සමානයි ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P බෙදීම QD. EDP ඍණ 4යි. EDP ඍණ 4යි. EDP ඍණ 4යි. ඩෙල්ටා QD නේ දන්නේ නැත්තේ. ඩෙල්ටා P කියන්නේ මිලේ වෙනස ඍණ 25යි. මුලින් තියෙන මිලයි ප්‍රමාණය දෙකම 100යි. දෙකම 100යි. ලේසි කැපිලා යනවා 100%. 100% කැපිලා යනවා. හරස් ගුණිතය දැම්මම හරි මෙතනටම. ඍණ 4 ඩෙල්ටා QD ඍණ 25 හරස් ගුණිතය දාමු. ඩෙල්ටා QD සමානයි ඍණයි ඍණයි ධන උත්තරේ 25 වරක් 4 100යි. 100යි. එතකොට 100කින් වැඩි වෙනවා ඩෙල්ටා Q කියන්නේ ප්‍රමාණය 100කින් වැඩි වෙනවා. මෙතන 100ක් තියෙනවා තව 100 වැඩි වෙනවා 200යි. නේ එතකොට දැන් මුළු අය භාරය වෙන්න පුළුවන් 75 200න් වැඩි කරන්න තියෙන්නේ. 75 දෙකෙන් වැඩි කරා 150යි. 150යි බිඳු 2යි 15000යි. 15000යි. 10000 15000ක් වෙලා. හරි. දැන් ඉතින් වැඩි වෙන ප්‍රතිශතය මම මෙතන හදන්නම් මේ. 10000ට 5000 නම් මුළු අය භාරය වැඩි වීමනේ අහලා තියෙන්නේ. මුළු අය භාරයේ නිෂ්පාදකයේ මුළු අය භාරය වැඩි වීම. 10000ක් තිබුණ එක 15000 කියන්නේ 5000ක් වැඩි වෙලා. 100ට කීයද? බිංදු දෙකට බිංදු දෙක කැපුවා බිංදු දෙකට බිංදු දෙක කැපුවා 150. වැඩිවීමක් 150. හදාගන්න. 150යි වැඩිවීම උත්තරාංක 1. නිෂ්පාදකයාගේ මුළු අය භාරය 150කින් වැඩි වෙයි කියලා එන්න ඕනේ. උත්තරාංක 1. හදාගන්න මේ ක්‍රියාවලිය. හදාගන්න මේක. හරිද? හරි. හරි නේද? මට විනාඩියක් දෙන්න කට්ටිය පොඩ්ඩක්. කොහොම ඉන්නේ? හරි. හරි ඊළඟට බලමු අපි ඊළඟ ප්‍රශ්නේ ප්‍රශ්නාංක 8 ප්‍රශ්නාංක 8 බලමු. හරි ප්‍රශ්නාංක 8 බලමු. එක්තරා භාණ්ඩයක සැපයුම් සමීකරණය දීලා තිනවා අපිට. QS සමානයි ඍණ 20 ධන 2යි P. අපෙන් අහලා තියෙන බාන සම්බන්ධ නිවැරදි ප්‍රකාශය. ඒ කියනම් මේ සැපයුම වැරදි නෙමෙයි. ඒ කියනම් මේ සැපයුමක් වෙන්න බෑ. මොකද සැපයුම වක්‍රය මූල ලක්ෂයෙන් නෙමෙයි පටන් ගන්න. මූල ලක්ෂය නෙමෙයිනේ පටන් ගන්න. මෙන්න මේ ඍණ 20ෙන් පටන් ගන්න නෙමෙයි. ඍණ 20ෙන් කියන්නේ මිලාක්ෂයෙන් පටන් ගන්නවා කියලා අපි කියන්නේ සාමාන්‍ය. මිලාක්ෂයෙන් පටන් ගන්නවා නම් මේ සැපයුමක් තියෙන. නම් මේ සැපයුමක් ඉහළට යන්න යන්න අගේ අඩු වෙනවා. එකට වඩා වැඩි අගයක්. එකට වඩා වැඩි අගයක් ඉහළට යන්න යන්න නම් මේ තව අඩු වෙනවා. එතකොට පළවෙනි එක වැරදි. මිල 20 දී සැපයුම් නම් මේ තව 2යිලු. ඒක නම් හොයන්න වෙනවා.
මිල 20 දී සැපයුම් නම්‍යතා හොයාගමු. EDP ESP නේ. ESP සමානයි B වැඩි කිරීම P බෙදීම QS. B කියන්නේ මෙතන 2යි. වැඩි කිරීම මිල කීයේදීද 20 දීනේ. මිලට 20 දාමු. මිල 20 දී ප්‍රමාණය හොයාගමු. මිලට 20 දාලා බලමු ප්‍රමාණය ඍණ 20 ධන 2 වැඩි කිරීම 20 40යිනේ. එතකොට ඍණ 20 ධන 40යි කියන්නේ උත්තරේ 20යි. 40 20ක් ගියාම 20යි නේ. බලන්න. එතකොට මෙතන 20යි 20ට 20 කැපෙනවා උත්තරේ 2 කියන එක හරි. මිල 20 දී සපයුම් නම්‍යතාව 2යි කියන එක හරි. මිල 20 දී සපයුම් නම්‍යතාව 2යි කියන එක හරි. උත්තරයන්ක 2 එක වැරදුනා නම් කාගේ හරි මේක දාගන්න. මිල 20 දී සපයුම් නම්‍යතාව 2යි. හරි. ප්‍රශ්නාංක 9ත් නිකන් ඒ වගේ නම්‍යතාවට අදාළ ගානක් තියෙන අපි ප්‍රශ්නාංක බලමු 9ත් 8 හදා ගන්න මේක. ඒක ලේසි ප්‍රශ්නයක් 8 වෙනි එක. එන්න 9 වෙනි එකට. එන්න 9 වෙනි එකට. හරි එන්න 9 වෙනි එකට. 9 වෙනි ප්‍රශ්නේ හොඳට අහගෙන ඉන්න. එක්තරා භාණ්ඩයක මිල ඉල්ලුම් නම්‍යතාව ඍණ 2යි. EDP සමානයි ඍණ 2යි. ඇස්තමේතු කර භාණ්ඩයේ මිල 100 දී පාරිභෝගික පැහැදම අර වගේම සම්බන්ධයක් තියෙන ප්‍රශ්නයක්. අපි දාගමු මිල පොඩි ලේඛනයක් ඉල්ලුම් ප්‍රමාණය පැහැදම මිල ඉල්ලුම් ප්‍රමාණය පැහැදම කියලාම ලියාගමු අපි TR දාන්න ඕනේ පැහැදම කියලාම ලියාගමුකෝ. මිල ඉල්ලුම් මෙතන දෙකයි. මිල 100 දී පාරිභෝගික පැහැදම ලක්ෂයයි. දැන් ඔයගොල්ලෝ තියරිය දන්නා මෙන්න මෙතනට එන්න ඕනේ අගේ හොයාගන්නේ කොහොමද කියලා. මේ භාණ්ඩේ මිලට ගන්න ඒක ප්‍රමාණය 1500ක් වන තෙක් වෙනස් කරනු ලැබුවේ. භාණ්ඩයේ මිල කොපමණ ප්‍රතිශතයකින් වෙනස් වූ විටද මිලේ ප්‍රතිශතක වෙනස අහන්නේ. මිලේ ප්‍රතිශතක වෙනස අහන්නේ. මේක හොයන්න ක්‍රම කීපයක් තියෙනවා. මුලින්ම මෙන්න මෙතනට එන ඉලක්කම හොයාගනිමු. මෙතන ලක්ෂය නම් මෙතන 100යි නම් බෙදලා ගන්න පුළුවන්. මෙතනට එන ප්‍රමාණය ලක්ෂය බෙදන්න ඕනි 100ෙන් බිංදුවකට කැපෙන මෙතන 1000යි. එතනින් දාගමු එතකොට 1000යි. එතනින් 1000යි. හරි. එතකොට අපිට ලේසියෙන්ම හොයන්න පුළුවන් ඉල්ලුම් ප්‍රමාණය ප්‍රතිශතක වෙනස හොයාගමුද? ඩෙල්ටා QD වල ප්‍රතිශතය හොයාගමු. ඉල්ලුම් ප්‍රමාණය ප්‍රතිශතක වෙනස 1000ක් තිබුණක 1500ක් වුණා නම් 100ට කීයද? 1000ට 500 නම් 100ට කීයද? බිංදු දෙකට බිංදු දෙක කපන්න මේ බිංදුවර මේ 100ට 50යි. 150යි. ඉතින් අපිට අහලා තියෙන මිලේ ප්‍රතිශතක වෙනසනේ. හොයන්න පුළුවන් ලේසි ක්‍රමයක් මේක. තව ක්‍රමයක් තියෙනවා. ඉතින් මෙතන හොයාගෙන ප්‍රතිශතක වෙනස බලන්න පුළුවන්. ඇයි මේක ඉතින් අපි දන්නව නෙවෙයි EDP සමානයි ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස බෙදීම මිලේ ප්‍රතිශතක වෙනස. මිල ඉල්ලුම් නම්‍යතාව ඍණ 2යි. ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස 150යි. අපි 100% නැතුව හදමු ඩෙල්ටා P. ඩෙල්ටා P. යටින් එක දාලා හරස් කරන දේ දැම්ම නම් හරි. ඍණ 2 වැඩි කිරීම ඩෙල්ටා P සමානයි 50 එක 50යි. දෙපැත්තම ඍණ 2කින් බෙදනවා. අවසානයේ කැපෙනවා ඩෙල්ටා P ඍණ 125යි. මිල 125කින් අඩු වෙනවා. උත්තරයන්ක 4. මිල 125කින් අඩු වේ කියන්නේ උත්තරයන්ක 4. ඕලන්න මෙතන අර නම්‍යතාව වෙන සමීකරණය දාලා මෙතන හොයාගෙන මෙතන 75 එනවා ඇත්තේ. මොකද 125ක් ඍණ වෙන්නේ 75 එනවා ඇත්තේ. හරිද? හදාගන්න එක කොහොම හරි ක්‍රමයකට උත්තරේ ගන්නයි ඕනේ. ඕක මම එක ක්‍රමයකට හැදුවක අනිත් ක්‍රමයකට හදන්නත් පුළුවන්. ඒක හදාගන්න අනිත් අය. ඒක හදාගන්න කම්මැලි නැතුව. එන 10 වෙනි ප්‍රශ්නෙට
එන 10 වෙනි ප්‍රශ්නයට. හරි. බලන්න 10 වෙනි ප්‍රශ්නය. 10 වෙනි ප්‍රශ්නය. 10 වෙනි ප්‍රශ්නය. අපිට දීලා තියෙනවා එක්තරා භාණ්ඩයක් අලෙවි කරනු ලබන ව්‍යාපාරිකයෙකු භාණ්ඩයේ මිල වෙනස් වන විට අයභාර වෙනස් වන ආකාරය පහත ප්‍රස්ථාර සටහනෙන් පෙන්වනවා. හරි. එතකොට මේ වගේ අයභාර වක්‍රයක් අපිට හම්බෙන්නේ සාමාන්‍යයෙන් පහළට බෑවුම් වන ඉල්ලුම් වක්‍රයක් තියෙනකොට මතකද? පහළට බෑවුම් වන ඉල්ලුම් වක්‍රයක් තියෙනකොට. හරි මතකද? පහළට බෑවුම් වන ඉල්ලුම් වක්‍රයක් තියෙනකොට. හරි. එතකොට මෙතන TR මෙතන නිමෝම Q. එතකොට හරියට මධ්‍ය ලක්ෂ්‍ය මෙතන නම් මෙතන තමයි ව්‍යාපාරික අයභාර විපරම වෙන්නේ. ඔන්න ඔයගේ අයභාර වක්‍රය යනවා. හරි. එතකොට මෙතන A කියලා කියනවා. මෙතන B කියලා කියනවා. මෙතන C කියලා කියනවා. කොහොමනේ තියෙන්නේ ටියුට් එකේ. එතකොට සාමාන්‍යයෙන් මේ වගේ අයභාර වක්‍රයක් අපිට හම්බෙන්නේ පහළට බෑවුම් වන ඉල්ලුම් වක්‍රයක. ඔය 4 වෙනි පාඩමේ උගන්වනවා පූර්ණ තරංකාරී වෙළඳපොළ ඉල්ලුම් වක්‍රය. පූර්ණ තරංකාරී වෙළඳපොළ ඉල්ලුම් වක්‍රය මේ වගේනේ. එතකොට අයභාර වක්‍රයේ හැඩය මතකද? අඛණ්ඩව මෙන්න මේ වගේ TR වක්‍රය. TR වක්‍රය ඔන්න ඔයගේ හැඩයක්. ටියුට් බලන්න මතක නැත්නම් රිවිෂන් ටියුට් බලන්න ඕනේ. මෙතකොට ප්‍රමාණක්ෂයට සමාන්තර ඉල්ලුම් වක්‍රයක් තියෙනවා නම් මුළු අයභාර වක්‍රය ඉහළට බෑවුම් වෙන්න ඕනේ. ඒක අනිවාර්යෙන් බලන්න ඕනි තැන. පහළට බෑවුම් වන ඉල්ලුම් වක්‍රයක් තියෙනවා නම් මුළු අයභාරයෙන් මෙන්න මේ වගේ වක්‍රයක හැඩයක් ගන්න. මුළු අයභාර වක්‍ර මේ වගේ හැඩයක් ගන්න. පහළට බෑවුම් වන ඉල්ලුම් වක්‍රයක් තියෙනවා. හරි? අපෙන් අහන්නේ මෙන්න මේ මොනවද කියලා. මෙන්න මෙතන අපි නම් මෙතවන් ටික දාගමු. මතකද මෙතන A කිය නම්යයි හරියට මධ්‍ය ලක්ෂ්‍ය A කිය නම්යයි මධ්‍ය ලක්ෂයට ඉහළ නම්යයි මධ්‍ය ලක්ෂයට පහළ අනම්යයි මෙන්න මෙතන පූර්ණ අනම්ය මේ මෙතන පූර්ණ නම්ය මතක් වෙන්න ඕනේ. හරි. මිල ඉල්ලුම් නම්‍යතාවයේ ප්‍රභේද පහම සාමාන්‍ය ඉල්ලුම් වක්‍රයක තියෙනවා. පූර්ණ අනම්ය, අනම්ය, ඒකීය නම්ය, නම්ය, පූර්ණ නම්ය. මේ කෙලින්ම පූර්ණ නම්ය ඉල්ලුම. එතකොට අයභාර වක්‍රයේ හැඩය මේ වගේ. හරි. හරි බලමු එතකොට උත්තරේ මොකද්ද නිවැරදි උත්තරේ කියලා. එක්තරා භාණ්ඩයක් අලෙවි කරනු ලබන ව්‍යාපාරිකයෙකු මිල වෙනස් කරන විට අයභාර හැසිරීම නිවැරදි පිළිතුර මොකක්ද කියලා හදේ. ඒ ලක්ෂයේදී පූර්ණ අනම්‍ය ඉල්ලුමක් ඇත්තේ ඒ ලක්ෂයේදී නෑ. පූර්ණ නම්‍ය ඉල්ලුමක් තියෙන වැරදි. A හා B කියන්නේ මෙතන ප්‍රදේශයේ අනම්‍ය ඉල්ලුමලු නෑ නම්‍ය ඉල්ලුමක් තියෙන මේ පේනවද? මේ ප්‍රදේශයේ නම්‍ය ඉල්ලුම. BC කියන්නේ මේ ප්‍රදේශයේ අනම්‍ය ඉල්ලුමක්ලු. ඒක හරි. BC ප්‍රදේශය අනම්‍ය ඉල්ලුම. උත්තරාංක 3 එන්න ඕනේ. A ලක්ෂය එකයි කියලා අන්තිමට දිනන නෑ A ලක්ෂය පූර්ණ නම්යයිනේ. උත්තරේ නිවැරදි උත්තරේ 3 10ට 3 එන්න ඕනේ. 10ට 3 එන්න ඕනේ නිවැරදි උත්තරේ. හරි හදාගන්න 10ට 3. එන 11 වෙනි ප්‍රශ්නයට 11 වෙනි ප්‍රශ්නයට එන්න. ප්‍රශ්නයට එන්න. හරි. බලන්න 11 වෙනි ප්‍රශ්නේ අහලා තියෙන එක එක්තරා භාණ්ඩයක මිල රුපියල් 8 දී ඉල්ලුම් නම්‍යතාව ඍණ 2.5යි. හරි. ඊට පස්සේ එම මිලේදී ඉල්ලුම් ප්‍රමාණය 160කි. ඉල්ලුම් ප්‍රමාණය දෙගුණයක් වීමට මිල කොච්චරක් වෙන්න ඕනේද? හරිද? ඒක පොඩි chart එකක් ගහලා වැඩේ බලමු. 8 වෙනි 11 වෙනි ප්‍රශ්නේ. 11 වෙනි ප්‍රශ්නේ. මිල ඉල්ලුම් ප්‍රමාණය මිල 8 දී මිල ඉල්ලුම් නම්‍යතාව කියන්නේ EDP ඍණ 2.5යි ඉල්ලුම් ප්‍රමාණය 160යි. ඊළඟට අහනවා ඉල්ලුම් කරන ප්‍රමාණය දෙගුණයක් වීමට. දෙගුණයක් කියන්නේ 160යි ආයිත් 160යි.
160 320යි. 320යි. ඒ කියන්නේ මෙතන 100ට 100ක්. 100ට 100ක්. 160ට 160ක් කියන්නේ දෙගුණයක් 100ට 100ක්. වෙන මිල කොච්චරක් වෙනස් වෙන්න ඕනේද? අපිට ක්‍රම දෙකක් තියෙනවා ඕනනම් අර ඩෙල්ටා QD සමීකරණේ ඩෙල්ටා P වැඩි කිරීම P බෙදීම QD ගන්න පුළුවන්. ප්‍රතිශතාත්මක වෙනස අරන් හදන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. EDP සමානයි ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස බෙදීම මිලේ ප්‍රතිශතක වෙනස. ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස 100%යි. EDP එතකොට ඍණ 2.5යි නම් මෙයා හොයන්න පුළුවන් ඩෙල්ටා P. හරස් ගුණිතය දාන්නයි තියෙන ඍණ 2.5 වැඩි කිරීම ඩෙල්ටා P සමානයි මෙතන නම් 100යි. දෙපැත්තම ඍණ 2.5න් බෙදනවා. එතකොට බලන්න ඩෙල්ටා P වල ප්‍රතිශතය කීයක් වෙනවද කියලා. 100 බෙදීම 2.5 40ක් වෙනවා. ඍණ 140. දැන් 8ට 140ක් බැලුවා නම් හරි. එතකොට මිලේ අඩුවීම කොච්චරක්ද කියලා හොයාගන්න පුළුවන්. 8 නම් 140ක්. දැන් ප්‍රතිශතයක් නෙවෙයිනේ දෙල තියෙන ප්‍රමාණයනේ අඩුවීම. 8ට 140ක් කියන්නේ කීයද? මේ ක්‍රම කීපයකට හදන්න පුළුවන්. මේ ක්‍රමයකට හදන්න. 140ක් කියන්නේ කීයද? 8 4ෙන් ගුණ කරලා 10ෙන් බෙදන්නයි තියෙන්නේ. 8 වරක් 4 32යිනේ. 32 බෙදීම 10 කියන්නේ 3.2යි. 3.2කින් තමයි මිලේ අඩුවීම තියෙන්නේ. උත්තරාංග 3.720යි කියන්නේ 4. උත්තරාංග 4 එන්නේ හදාගන්න එක. ඒක හදාගන්න. හරි. 3.2යි හදාගන්න එක. හදාගන්න එක. එන්න ප්‍රශ්නාංක 12ට ඒක ඔයගලන්ට වරදින්න හේතුව සාමාන්‍යයෙන් තියරිය හරියට ඔලුවේ නැති එක. හරියට තියරිය ඔලුවේ නැති එක. මතක් කරගන්න මම මේවා දේවල් පැහැදිලි කරද්දි. හරිද? සලකා බලන භාණ්ඩයකට අදාළ ඉල්ලුම් වක්‍රය හා සැපයුම් වක්‍රය පහතින් ඉදිරිපත් කර තිබේ. ඉහත භාණ්ඩය මත රුපියල් 8ක බද්දක් ඇති කලේ නම් පහතින් වඩාත් නිවැරදි ප්‍රකාශය කුමක්ද? පොඩක් අහගෙන ඉන්නකො මෙන්න මේ මං කියන කතාව. මං කියන කතාව පොඩ්ඩක් අහගෙන ඉන්න ඕගොල්ලෝ. දැන් මෙතන මිල ප්‍රමාණය සාමාන්‍ය ඉල්ලුම් වක්‍රයක් සාමාන්‍ය සැපයුම් වක්‍රයක්. මිල මෙතන P ප්‍රමාණය Q කියලා දීලා තියෙනවා. හරි. ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. හොඳට අහගන්න. සාමාන්‍යයෙන් ඔය සම්පූර්ණ බදුබර පාරිභෝගිකයා දරනවා නම් සම්පූර්ණ බදුබර පාරිභෝගිකයා දරනවා නම් බද්දේ ප්‍රමාණයෙන්ම මිල වැඩි වෙන්න එපේ. අහගෙන ඉන්න. සම්පූර්ණ බදුබර පාරිභෝගිකයා දරනවා නම් බද්දේ ප්‍රමාණයෙන් මිල වැඩි වෙන්න එපේ. එහෙම අවස්ථා දෙකයිනේ තියෙන්නේ. පූර්ණ නම් මිල්ලුමයි පූර්ණ නම් මේ සැපයුමයි. එහෙම දෙයක් මෙතන තියෙනවද? නැහැ. සම්පූර්ණ බදුබර පාරිභෝගිකයා දරන්නේ නැහැ. හේතුව බද්දේ ප්‍රමාණයෙන් මිල වැඩි වෙන්නෙත් නැහැ. හේතුව මෙතන පූර්ණ නම් ඉල්ලුමක්වත් පූර්ණ නම් සැපයුමක්වත් නැහැ. අනිත් එක. සම්පූර්ණ බදුබර නිෂ්පාදකයා දරනවා නම් තියෙන්න ඕනි පූර්ණ අනම්‍ය සැපයුමක් හෝ පූර්ණ නම්‍ය ඉල්ලුමක්. එහෙම දෙයක්වත් මෙතන නැහැ. එහෙම දෙයක්වත් මෙතන නැහැ. ඒ නිසා සම්පූර්ණ බදුබර නිෂ්පාදකයා දරන්නේත් නැහැ. ඒ කියන්නේ නිෂ්පාදකයා දරනවා නම් මිල වෙනස් වෙන විදිහක්. ඒතර මෙතන සාමාන්‍ය ඉල්ලුමක් සාමාන්‍ය සැපයුමක් තියෙනකොට දෙන්න අතර බද්ද බෙදිලා යනවා. එතකොට මිල වැඩි වෙනවා බද්දට පස්සේ අර රුපියල් 8ට වඩා අඩු ප්‍රමාණයකින් පාරිභෝගිකයට රුපියල් 8න් කොටසයි ඉතුරු කෑල්ල නිෂ්පාදකයාට. 8ෙන්ම මිල වැඩි වෙන්නේ නැහැ. මිල නොවෙනස්ව තියෙන්නෙත් නැහැ. 8ට වඩා අඩු ප්‍රමාණයකින් මිල වැඩි වෙනවා. පොඩි කෑල්ලකින් මිල වැඩි වෙලා පාරිභෝගිකයට බද්දේ කොටසක් යනවා. ඉතුරු කෑල්ල නිෂ්පාදකයා දරා ගන්නවා. ඒකයි තියරි එක මෙතන. ඒකයි තියරි එක බද්ද රුපියල් 8 නම් 8ට වඩා අඩු ප්‍රමාණයකින් තමයි මිල වැඩි වෙන්නේ. පූර්ණ අනම්‍ය වුණාන සම්පූර්ණ බදුවර පාරිභෝගය දරුවා නම් බද්දේ ප්‍රමාණයෙන් මිල වැඩි වෙනවා.
සම්පූර්ණ බදු බර නිෂ්පාදකයන මිල වෙනස් වෙන්නේ නැහැ. සම්පූර්ණ බදු බර නිෂ්පාදකයා දරා ගන්නවා. එහෙනම් උත්තරේ රුපියල් 8ට වඩා අඩු ප්‍රමාණයකින් මිල වෙළඳපොලේ මිල වැඩි වෙනවා. එතකොට අපෙන් අහලා තියෙන නිවැරදි ප්‍රකාශ. සමතුලිත මිල 8කින් වැඩි වේ වැරදීනේ. එහෙම වෙන්න බෑ. සමතුලිත නොවෙනස්ව පවතීනේ. එහෙම වෙන්නත් බෑ. සමතුලිත මිල 8කට වඩා අඩු වගයකින් වැඩි විය හැක හරි. 8කට වඩා අඩු වගයකින් තමයි වැඩි වෙන්නේ. උත්තරය අංක 3 නිවැරදි. 3 නිවැරදි. හරියන 13 වෙනි ප්‍රශ්නේ විතර ලොකු දෙයක් නෑ එතන 13 වෙනි ප්‍රශ්නේ. 13 වෙනි ප්‍රශ්නේ විතර ලොකු දෙයක් නෑ. හරි. ශ්‍රී ලංකා ආණ්ඩුව වී සඳහා අවම මිලක් නියම කර වී නිෂ්පාදකීන් සඳහා පොහොර සහනාධාරයක් ලබා දෙන ආකාරය දීලා තියෙනවා. අපිට කියලා තියෙනවා මේ අවම මිල 25යිලු අතර සහනාධාර සැපයීමෙන් පසු නව සැපයුම් වක්‍ර S2ලු. ඒ කියන්නේ සහනාධාරය සපයන කලින් S1නේ. මෙම ආර්ථික පැකේජය නිසා බිහිවන අතිරික්ත සැපයීම. දැන් S1 නම් අතිරික්ත සැපයීම කොච්චරක් තියෙනවද? S1 නම් අතිරික්ත සැපයීම කොච්චරක් තියෙනවද? දැන් සහනාධාරය දෙන්න කලින් අතිරික්තේ මට කියන්න. දාන්න chat එකට සහනාධාරයට පෙර S1 අතිරික්තය කොච්චරද? ප්‍රමාණය අගයක් කියන්න පුළුවන් ඉලක්කම් දීලා තියෙනවා. සැපයුම් ප්‍රමාණයෙන් සහනාධාරය S1 සැපයුම් ප්‍රමාණයෙන් ඉල්ලුම් ප්‍රමාණය අඩු කරාම අතිරික්තය කොච්චරක් තියෙනවද සහනාධාරයට පෙර? සහනාධාරයට පෙර සහනාධාරයට පෙර සැපයුම් ප්‍රමාණයෙන් ඉල්ලුම් ප්‍රමාණය අඩු කරාම අතිරික්තය කොච්චරක් එනවද? එන්නේ නැද්ද? එන්නේ නැද්ද? සහනාධාරයට පෙර අතිරික්තය සහනාධාරයට පෙර සැපයුම් ප්‍රමාණය කීයක් තියෙනවද? සැපයුම් ප්‍රමාණයෙන් සහනාධාරය දෙන්න කලින් අවම විල 25යිනේ. 25 යටතේ සැපයුම් ප්‍රමාණය තියෙනවා 100ක්. ඉල්ලුම් ප්‍රමාණය තියෙනවා 60ක්. සැපයුම් ප්‍රමාණය 100යි එක සැපයුම් වක්‍රයට එන්න 25 ගෙලින් S1ට ආවම සැපයුම් ප්‍රමාණය 100යි. ඉල්ලුම් ප්‍රමාණය 60යිනේ. ඉල්ලුම් වක්‍රයට ආවම 25 ගෙලින් 60යිනේ. එතකොට 100න් 60ක් ගියාම 40යි අතිරික්තය. 40යි අතිරික්තය. එතකොට සහනාධාරයට පසු S2 සැපයුම් වක්‍රය යටතේ අතිරික්තය ගත්තොත් සැපයුම් ප්‍රමාණය 120යි ඉල්ලන්නේ 60යි අතිරික්තය එතකොට 60ක්ම තියෙනවා 20කින් වැඩි වෙලා අතිරික්තය වැඩිවීම 20යි 20කින් වැඩි වෙලා අතිරික්තය 20කින් අතිරික්තය වැඩි වෙලා තියෙනවා අතිරික්ත සැපයුම් 20කින් වැඩි වේ කියන්නේ උත්තරය අංක 3 එන්න ඕනේ අතිරික්ත සැපයුම් 20කින් වැඩි වේ කියන්නේ උත්තරය අංක 3 වෙන්න ඕනේ උත්තරය අංක 3 වෙන්න ඕනේ හරි ඒක හදාගන්න වැරදුනා නම් ඒක හදාගන්න හරිද හරි එන්න ඊළඟට ප්‍රශ්නාංක 14 ප්‍රශ්නාංක 14 ප්‍රශ්නාංක 14ට එන්න ප්‍රශ්නාංක 14 කුඩා රටක කිසියම් භාණ්ඩයක දේශීය වෙළඳපොළ ඉල්ලුම් හා සැපයුම් වක්‍ර පහත සමීකරණ වලින් දැක්වේ
අපෙන් අහලා තියෙනවා 14 වෙනි ප්‍රශ්නේ ලෝක වෙළඳපොලේ මිල 40යි නම් භාණ්ඩ ආනයනය සඳහා ආනයනය කරන්නේ නම් ඒ සඳහා දැරීමට සිදුවන පිරිවැය කොච්චරක්ද කියලා. ඔයාලා තේරුම් ගන්න සාමාන්‍යයෙන් අපි ලංකාවට භාණ්ඩයක් ගෙන්නන්නේ ලංකාවේ තියෙන සමතුලිත මිලට වඩා අඩු මිලකට 40 ඇත්තේ නම් මෙන්න මේ හරිය. SM ආනයන සපයන 40 ගානේ භාණ්ඩ ගෙන්නන්නේ අපි බලමු කොච්චරක් ලංකාවේ භාණ්ඩ 40 ගානේ දෙනවද? කොච්චරක් අපේ මිනිස්සු ඉල්ලනවද? එතකොට ලංකාවේ සපයීමයි ලංකාවේ ඉල්ලුමයි මදිපාඩුව තමයි ආනයනය කරන්නේ. මේක තමයි ආනයන වියදම. මේක තමයි ආනයන වියදම. අපි බලමු මෙන්න මෙතන දේශීය සපයුම් ප්‍රමාණය 40 යටතේ කොච්චරද? QS සමීකරණය අරන් බලමු. ඍණ 60 ධන 2යි p මිලට 40 දාමු. ඍණ 60 ධන 2 වැඩි කිරීම 40 කියන්නේ ඍණ 60 ධන 4 වත් 2 8යි කියන 80යි උත්තරේ 20යි. 20යි. එතකොට බලමු ලංකාවේ මිනිස්සු කොච්චරක් ඉල්ලනවද කියලා. ලංකාවේ රුපියල් 40 ගානේ භාණ්ඩ කොච්චරක් ඉල්ලනවද කියලා බලමු. ඉල්ලුම QD සමීකරණය අරන්. QD කියන්නේ 240 ඍණ 3යි p 240 ඍණ 3යි 240 එතකොට 3 වැඩි කිරීම 40 එතකොට 240 ඍණ 4 3 12යි කියන්නේ 120යි 4න් 2ක් 2යි 2න් 1ක් 1යි 120යි 120යි එතකොට මේ අතර වෙනස සපයන්නේ ලංකාවේ 20යි ලංකාවේ ඉල්ලුම 120යි කියන්නේ 100ක් හිඟයි මදි ඔය 100 ආනයනය කරන්න වෙනවා මේක තමයි ආනයනය 100 ආනයනය කරන්නේ රුපියල් 40 ගානේ අහලා තියෙන්නේ ඔය 100 ගැන නෙමෙයි ආනයනය සඳහා දරන්න වෙන වියදම ආනයන වියදම කියන්නේ 100ක් ගන්න වෙනවා රුපියල් 40 ගානේ 40 ගානේ 100ක් කියන්නේ 4000යි 40 ගානේ 100ක් කියන්නේ 4000යි උත්තරේ 4000ක් වෙනවා 40 ගානේ 100ක් කියන්නේ 4000ක් වෙනවා හරි හදාගන්න එතකොට 4000ක් යනවා ආනයනික වියදම 4000ක් යනවා ආනයනික වියදම හරි එන 15 වෙනි ප්‍රශ්නේ 4 වෙනි පාඩමෙන් තියෙන්නේ 15 වෙනි ප්‍රශ්නේ 4 වෙනි පාඩමෙන් තියෙන මේක හදාගන්න ඔයාලා දුන්නා නම් හදාගන්න එතන ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න එන 15 වෙනි ප්‍රශ්නයට හරි එන්න 15 වෙනි ප්‍රශ්නය ආර්ථික ලාභය සහ නිෂ්පාදන අතිරික්තය අතර වෙනස පොඩ්ඩක් මතක් කරගන්න එක මේ ආර්ථික ලාභය හොයන්නේ මුළු අයභාරයෙන් ආවස්තික පිරිවේ අඩු කරලා නැත්නම් ආර්ථික පිරිවේ කිව්වත් හරි ආර්ථික පිරිවේ නැත්නම් ආවස්තික පිරිවේ අඩු කරලා ආර්ථික පිරිවේ හේවත් ආවස්තික පිරිවේ නිෂ්පාදන අතිරික්තය හොයන්නේ මුළු අයභාරයෙන් විචල්්‍ය පිරිවේ අඩු කළ මතකද මුළු අයභාරය ඍණ මුළු විචල්්‍ය පිරිවේ මුළු අයභාරය ඍණ මුළු විචල්්‍ය පිරිවේ එතකොට මෙතන ආර්ථික ලාභය හොයද්දී ආවස්තික පිරිවේ ඇතුලේ මුළු විචල්්‍ය පිරිවයක් තියෙනවා මුළු ස්ථාවර පිරිවයක් තියෙනවා හොඳේ මේ දෙකේම එකතුව තමයි මුළු පිරිවේ ආර්ථික පිරිවේ ආවස්තික පිරිවේ කියන්නේ එතකොට මෙයා අඩු කරන්නේ විචල්්‍ය පිරිවේ විතරයි මුළු විචල්්‍ය පිරිවේ විතරයි අඩු කරන්නේ ස්ථාවර පිරිවෙක් අඩු කරන්නේ එතකොට නිෂ්පාදන අතිරික්තය ඇතුළේ ස්ථාවර පිරිවෙක් තියෙනවා ස්ථාවර පිරිව අඩු කළා නේ මුළු ස්ථාවර පිරිව අඩු කළා නේ එහෙනම් මතක තියාගන්න ආර්ථික ලාභය සහ නිෂ්පාදන අතිරික්තය අතර වෙනස මුළු ස්ථාවර පිරිවේ ආර්ථික ලාභයේ මුළු ස්ථාවර පිරිවේ නෑ අඩු කළා නිෂ්පාදන අතිරික්තය ඇතුලේ මුළු ස්ථාවර පිරිවේ තියෙනවා අඩු කළා නෑ නිෂ්පාදන අතිරික්තය ඇතුලේ මුළු ස්ථාවර පිරිවේ තියෙනවා අඩු කළා නෑ
තොර නිෂ්පාදන අතිරික්තය තුල මුළු ස්ථාවර පිරේ අන්තර්ගත වන නිසායි කියන උත්තරේ හරි. උත්තර අංක 1. 15ට එක හරි. උත්තර අංක 1. හදාගන්න එක වරදවා නම් මේ සටහනේ ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. සටහනේ ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. හරි. හරි ඊළඟට ප්‍රශ්න අංක 16 බලන්න. පූර්ණ තරංග කාලීනමේ තරංකාරී වෙන්න ඕනේ. පූර්ණ තරංකාරී වෙළඳපොළ කටයුතු කරන නිෂ්පාදන ආයතනයක සාමාන්‍ය පිරිවැය භාණ්ඩයෙන් මිලට සමාන වේ. මේක ලියන්න. එතකොට අදහසක් එනවා. පූර්ණ තරංකාරී වෙළඳපොළ කටයුතු කරන ආයතනයක සාමාන්‍ය පිරිවැය කියන්නේ AC නැත්නම් ATC දෙකම එකයි. මිලට සමානයි. මිලට සමානයි. මේකෙන් ගන්න ඕනේ නිගමනය තමයි සාමාන්‍ය මුළු පිරිවැය කියන්නේ එකක් හදන්න යන පිරිවැය මිලට සමානයි නම් ලාභයක් නෑ. ඒ කියන්නේ එකකට යන වියදම 100යි නම් එකකින් ලැබෙන මිලත් 100යි ලාභයක් නෑ. වියදමයි ආදායම සමානයි. එකක වියදමයි ආදායම සමානයි. ප්‍රාමාණික ලාභ තමයි ගන්න. ප්‍රාමාණික ලාභ තමයි ගන්න. හරි. එතකොට දැන් අපිට උපකල්පනය කරන්න පුළුවන් ATC ඇතුලේ තවත් පිරිවැය දෙකක් තියෙනවා. AVC AFC මේ දෙකේම එකතුව තමයි මේක මෙතන ATC කියන්නේ. එහෙනම් අනිවාර්යෙන් අපිට නිගමනයක් ගන්න පුළුවන්. AVC ට වඩා අනිවාර්යෙන් P විශාල වෙන්න ඕනි. මොකද මේක ඇතුලේ මේ දෙකම තියෙනවා. මේ දෙකම තියෙනවා. AVC AFC දෙකේම එකතුවනේ ATC කියන්නේ. කියන්නේ ATC ට P සමානයි නම් අනිවාර්යෙන් AVC ATC ට වඩා අඩුව කියන්නේ ඒක. මිල විශාලයි කියන්නේ. මිල විශාලයි. එතන මම කියන්නේ. මිල විශාලයි. ඒතර තේරුම් ගන්න අඛණ්ඩව නිෂ්පාදනය කරන්න පුළුවන්. ප්‍රාමාණික ලාභ ගත්තත් අඛණ්ඩව නිෂ්පාදනය කළ හැකියි. අඛණ්ඩව නිෂ්පාදනය කළ හැකි MC MB ට සමානයි නම් අවස්ථාවේ MC ආන්තිකය භාරය ආන්තික පිරිවැට MR ට සමානයි නම් මෙතන සමතුලිතයි නම් අවුලක් නැතුව අඛණ්ඩව කරගෙන යන්න පුළුවන්. අඛණ්ඩව නිෂ්පාදනය කළ හැකි. මොකද මිල විශාලයි ABC ට වඩා. අඛණ්ඩව නිෂ්පාදනය කළ හැකි. අතර බලමු උත්තරේ මොකක්ද ගන්න. ලාභ උපරිම කරන නිමෝ මට්ටමේ පසුවේ කියන්න බෑ නේද? මේ තොරතුරු දුන්න පළියට ලාභ උපරිමයි කියන්න බෑ. MR MC ට සමාන වෙනවා. සමච්ඡේදන නිමෝම් මට්ටමේ කියන්නේ අර ලාභ අලාභ නොලබන තැන තමයි සමච්ඡේදන නිමෝම් මට්ටම කියලා කියන්නේ. ලාභ අලාභ නැති තත්ත්වය. ඒක නම් හරිය ප්‍රාමාණික ලාභයක්. ඒකේ වැරද්දක් නැහැ. කර්මාන්තයේ නික්ම යෑම සිදුවේ නැහැ. කණ්ඩව ඉන්න පුළුවන් අවුලක් නැති නිසා ආර්ථික ලාභ උපයයි කියන්න බෑ. මේ කියන්න බෑ නෙමෙයි කියන්න පුළුවන් ලාභ උපයන්නේ ප්‍රාමාණික ලාභ. අලාභ උපයන්නේ නෙමෙයි ප්‍රාමාණික ලාභ. වැරදි 4 5 දෙකම වැරදි. ගැළපෙන උත්තරේ දෙක. සමච්ඡේදන නිමෝම් මට්ටම. සමච්ඡේදන ලක්ෂ්‍ය කියන්නේ ලාභ ලාභ නොලබන තැන ප්‍රාමාණික ලාභය. උත්තර අංක 2. එන 17 වෙනි ප්‍රශ්නයට 17 වෙනි ප්‍රශ්නයට එන්න. 17 වෙනි ප්‍රශ්නයට 17 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ පූර්ණ තරංකාරී නිෂ්පාදන ආයතනයක මිල අවම සාමාන්‍ය විචල්්‍ය පිරිවැයට සමාන වන සැපයුම් වක්‍රය. එතකොට මෙහෙමයි එතකොට පොඩක් මම ඇදලා පෙන්නන්න සැපයුම් වක්‍රය ගැන අහන්නේ. පූර්ණ තරම් මිල අවම සාමාන්‍ය විචල්්‍ය පිරිවැයට සමානයි නම් මේ රුපියල් නිමෝම අවම සාමාන්‍ය විචල්්‍ය පිරිවැය හරහා MC යන හින්දා MC අඳින්න එපා මුලින්ම. එතකොට සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වක්‍රයේ හැඩය මේ වගේනේ ABC. එතකොට අවම සාමාන්‍ය විචල්්‍ය පිරිවැය මෙන්න මේකනේ. මෙතනනේ අවම සාමාන්‍ය විචල්්‍ය පිරිවැය තියෙන්නේ. ආයතනයේ මිල මෙතන නම් සැපයුම මේ දක්වා තිරස් රේඛාවට සමාන්තර වෙනවා. මෙන්න මෙහෙමයි එන්නේ සැපයුම. මෙතනින් පස්සේ නිමෝම් වැඩි වෙනකොට AVC ට වඩා මිල වැඩි නිසා මෙතනින් එහාට සැපයුම වක්‍රය ඉහළට යනවා. මෙතනට එනකන් තිරස් රේඛාවක් මේ මිල නම්. මේ මිල නම් මෙතනට එනකන් තිරස් රේඛාවක්. මෙතනින් පස්සේ තමයි ඉහළට ගමන් කරන්නේ. එතකොට අවම සාමාන්‍ය විචල්්‍ය පිරිවැයට සමාන මිලක් නම් තියෙන්නේ. එයාගේ සැපයුම ස්ථාවරව තියෙනවා මෙතනට. නිමෝම ස්ථාවරව තියෙන මේ මිලේ.
එතනින් එහාට මිල වැඩි වෙන්න සපයුම වැඩි කරනවා. එතනින් එහාට මිල වැඩි වෙන්න සපයුම වැඩි කරනවා. මෙතනට එනකන් එයා මේ ස්ථාවර සපයුමක් තමයි සපයන්නේ. මේ මිලේදී එයා සපයන්නේ ස්ථාවර සපයුම. තිරස්චක්ෂයට සමාන්තරයි. එතකොට ආන්තික පිරිවැක්‍රයට සමාන වේ කියන්න බෑ. එහෙම වෙන්න නම් මිල මීට වඩා වැඩි වෙන්න ඕනේ. අවම සාමාන්‍ය චල් පිරියඩට වඩා මිල වැඩි වුණොත් ඉහළට යනවා මේ විදිහට. මෙතන ඉඳන් ඒක වැරදි. ශූන්‍ය නිමෝමේදී ශූන්‍යම කියන්නේ මෙතන සිරස් රේඛාවක් වේ වැරදි. බාණ්ඩ සපයන්නේ නැහැ නිකන් බාණ්ඩ හදන්නේ වගේ දෙයක් එතන කියන්නේ වැරදි සම්පූර්ණ කතාව. පවත්නා වෙළඳපොළ මිලේදී කියන්නේ මේ වෙළඳපොළ මිල කියන්නේ ආයතනයේ මිල දෙකම එකයි. තිරස්චක්ෂයට සමාන්තර වේ කියන හරි කතාව හරි. මෙන්න මෙතනට එනකන් එක දිගට තිරස්චක්ෂයට සමාන්තරව සපයන්නේ. උත්තරේ තුන ගන්න පුළුවන්. පවත්නා වෙළඳපොළ මිලේදී සිරස්චක්ෂයට සමාන්තරයි. ඒක මෝඩ උත්තරයක්. එහෙම වෙන්න බෑ. ධන බෑවුමකින් යුක්තව ඉහළට ගමන් කරන්නේ මෙතනින් පස්සේ අවම සාමාන්‍ය චල් පිරියඩට වඩා මිල වැඩි වෙනකොට. ගැළපෙන උත්තරේ 3 17ට. 14 ගැළපෙන උත්තරේ 3 හදාගන්න. 14 3. හරියන්න 18 වෙනි ප්‍රශ්නය 18 වෙනි ප්‍රශ්නයට එන්න. කතිපයාධිකාරී වෙළඳපළක් සම්බන්ධයෙන් අසත්‍ය වන ප්‍රකාශය. මතක් කරගන්න කතිපයාධිකාරී වෙළඳපළ. කතිපයාධිකාරී වෙළඳපළක් කියන්නේ දැවැන්ත ආයතන ස්වල්ප ප්‍රමාණයක්. දැවැන්ත ආයතන ස්වල්ප ප්‍රමාණයක් ඉන්න වෙළඳපළක්. ස්වල්ප ප්‍රමාණය කියන ගණනය කළ හැකි ස්වල්ප ප්‍රමාණයක් ඉන්න වෙළඳපළක් දැවැන්ත ආයතන. කතිපයාධිකාරී. ලක්ෂණ මොනවද එතකොට? ප්‍රභේදනයේ සහිතව සමජාතීය භාණ්ඩ අලෙවි කරන්නේ. ආයතන ස්වල්පයයි. එතකොට වෙළඳපොළට පිවිසීම් පිටවීම බාධාකාරී. එතකොට පාරිභෝගිකයට අපූර්ණ දැනුමක් තියෙන්නේ. තියුණු ප්‍රචාරණයක් දැකිය හැකි. ආයතන අතර අන්‍යෝන්‍ය රැඳියාවක් තියෙනවා. ඒ කියන්නේ එක ආයතනයක් කරන දෙයක් තව ආයතනයකට කොපි කිරීමේ හැකියාව ඒක ලොකුවටම තියෙනවා. තියුණු ප්‍රචාරණයේ තව මොනවාද ගන්න පුළුවන්? කතිපයාධිකාරී මිල දැඩියාව මිල ගණන් නිතර වෙනස් වෙන්නේ. වෙළඳපොළ ආධිපත්‍යයක් තියෙන. ඒ කියන්නේ එක ආයතනවල වෙළඳපොළේ ලොකු කොටසක් තියෙනවා. මොකද දැවැන්ත ආයතන ස්වල්පයයි. දැවැන්තයි කියන්නේ ලොකු වෙළඳපොළ කොටසක් එක්කෙනෙකුට තියෙනවා. ලොකු වෙළඳපොළ කොටසක් එක්කෙනෙකුට තියෙනවා. හරි? එතකොට ඕවා තමයි කතිපයාධිකාරී ලක්ෂණ තව ගන්න පුළුවන්. ඒකේ ආයතනයක් සම්බන්ධයෙන් මිල සකසන්නේ. ඒගොල්ලෝ විවර්තන ඉල්ලුම් වක්‍රය මොකද මතකද? විවර්තන. බිඳුණු ඉල්ලුම් වක්‍රයක් තමයි ආයතනයේ තියෙන්නේ. හරි එතකොට ওই ලක්ෂණ බැලුවොත් ආයතන සුළු සංඛ්‍යාවකින් කර්මාන්තය සමන්විත වේ. ආයතන සුළු සංඛ්‍යාව කියන එක හරි නේද? ඒකේ ලොකු අවුලක් නැහැ. පිවිසීම් පිටුවෙන් බාධාකාරී වේ එකත් හරි. සමජාතීය හෝ ප්‍රභේදනයේ භාණ්ඩ අලෙවි කරනවා එකත් හරි. ආයතන අතර අන්තර් රැඳියාවක් නොපතී කියන එක වැරදීනේ. ආයතන අතර අන්තර් රැඳියාවක් තියෙනවා. අන්‍යෝන්‍ය රැඳියාව කියන්නේ ඒකට. අන්‍ය රැඳියාවක් තියෙනවා. ඒක හරි. උත්තරංක නොපවතී කියන එක වැරදි 4 වෙනි එකේ නිසා උත්තරංක 4 අපිට ගන්න පුළුවන්. අසත්‍ය වන උත්තරේ විදිහට 18ට 4. එන 19 වෙනි ප්‍රශ්නේ ජාතික ගිණුම් වලින් තියෙන 19 වෙනි ප්‍රශ්නේ ජාතික ගිණුම් වලින් තියෙන්නේ. ඒක බලමු අපි. හරි බලන්න. එක්තරා ආර්ථිකයක දල එකතු කළ වටිනාකම් වල ඓක්‍ය. දල එකතු කළ වටිනාකම. දල එකතු කළ වටිනාකම. දල එකතු කළ වටිනාකම. දල එකතු කළ වටිනාකම 12400යි. 12400යි. නිෂ්පාදකයන්ගේ ශුද්ධ බදු කියන්නේ අපි ගමු ශුද්ධ වක්‍ර බදු කියලා අපි ඔකට ගමු. ශුද්ධ වක්‍ර බදු. අපි එක පෙළට ලියාගමු ශුද්ධ වක්‍ර බදු. ශුද්ධ වක්‍ර බදු 2600යි. මේ ආර්ථිකයේ මුළු පරිභෝජනය කියන්නේ C ධන G. මුළු පරිභෝජනය කියන්නේ C ධන G. මුළු පරිභෝජනය කියන්නේ පෞද්ගලික පරිභෝජනය, රාජ්‍ය පරිභෝජනය හා ආයෝජනය කියන්නේ I 17250යි. මේ තුන එකතුවට අපි පොදුවේ කියන්නේ දල දේශීය වියදම කියලා. මතකද? දල දේශීය වියදම කියලා කියන්නේ. අපෙන් අහලා තියෙන ශුද්ධ අපනයන වල වටිනාකම. ඉතින් මේ දල එකතු කළ වටිනාකම මූලික මිලට ශුද්ධ වක්‍ර බදු එකතු කරාම දල දේශීය නිෂ්පාදිතය ලැබේ. මේ දෙක එකතුව දල දේශීය නිෂ්පාදිතය. දල දේශීය නිෂ්පාදිතය 12400ට බලන්න
2600ක් එකතු කළා 15000යිනේ 15000. හරි. දලදේශීය නිෂ්පාදිතයක් දන්නවා දලදේශීය වියදමක් දන්නවා. ඔයගොල්ලෝ දන්නවද? දලදේශීය නිෂ්පාදිතය හැදෙන්නේ මේ දලදේශීය නිෂ්පාදිතය හැදෙන්නේ දලදේශීය නිෂ්පාදිතය හැදෙන්නේ දලදේශීය වියදමට එකතු කරනවා ශුද්ධ අපනයන NX ශුද්ධ අපනයන. දලදේශීය නිෂ්පාදිතය 15000යි. දලදේශීය වියදම 17250යි නම් ශුද්ධ අපනයන අනිවාර්ය ඍණාගයක් එන්න ඕනේ. NX ඍණාගයක් එන්න ඕනේ. අපි මෙයා මේ පැත්තට ගත්තා නම් හරිනේ 15000 ඍණ 17250යි. NX එතකොට උත්තරේ ඍණාගයක් එන්නේ ඍණ 2250යි. ඍණ 2250යි. ඍණ 2250 කියන්නේ උත්තරය අංක 2 හදාගන්න උත්තරය අංක 2 එකට එන්නේ. හදාගන්න උත්තරය අංක 2. බලන්න 20 වෙනි MCQ එක 20 වෙනි MCQ එක 20 වෙනි MCQ එක බලන්න. හරි. ඒක ජාතිගිණුම එක්තරා ආර්ථිකයක ජාතිගිණුම වල දත්ත පෙළක් දීලා තියෙනවා. මුළු පරිභෝජනය, දලදේශීය ප්‍රාග්ධන සම්පාදනය, තොග වෙනස් වීම, වටිනාකම් වෙනස් වීම, වෙළඳ තීරුව, තීරුබදු, ශුද්ධ අපනයන. ආර්ථිකයේ වෙළඳපොළ මිලට දලදේශීය නිෂ්පාදිතය. මේ බලන්න. වෙළඳපොළ මිලට දලදේශීය නිෂ්පාදිතය හොයන්න ලේසි. මොකද මුළු පරිභෝජනය කියන්නේ C ධන G. C ධන G තියෙනවා අපි ලියාගමු 6200. දලදේශීය ප්‍රාග්ධන සම්පාදනය කියන්නේ I 4200යි. ඉතින් අනේ දලදේශීය නිෂ්පාදිත කියන්නේ C ධන G ධන I ධන NX නේ. NX කියන්නේ ශුද්ධ අපනයන තියෙනවා. ඉතින් වෙන මුකුත් ඕනේ නැහැ මේ. NX කියන ශුද්ධ අපනයන ඍණ 2120යි. මේ ටිකේ එකතුව තමයි දලදේශීය නිෂ්පාදිතය කියන්නේ. මේ ටිකේ එකතුව තමයි දලදේශීය නිෂ්පාදිතය කියලා කියන්නේ. එතකොට උත්තරය එන්නේ මෙතන 0යි මෙතන. මේ දෙන්න එකතු කරලා අඩු කරන්න බෑ. මේ දෙන්න අපි එකතු කරලා වෙනම ගමු. එතකොට 10යි 400යිනේ. 10යි 400ෙන් 2220ක් අඩු කරා නම් හරි 2120ක් අඩු කරලා බලන්න කීයක් එනවද කියලා. 10400 8280යි එන්නේ. 8280යි එන්නේ. උත්තරය 8280යි. 8280යි උත්තරය අංක 2. හදාගන්න එක ඒක ලොකු දෙයක් නෑ. ප්‍රශ්නේ හරියට කියවලා බලන්න ඕනේ. ලොකු දෙයක් නෑ එතන. හරි. එන්න ප්‍රශ්නාංක 21. ප්‍රශ්නාංක 21ට එන්න. හරි. මේක හදාගන්න ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න ඕගොල්ලන්ට ඒක වැරදුනා නම්. බලන්න ප්‍රශ්නාංක 21. ප්‍රශ්නාංක 21 බලන්න. ප්‍රශ්නාංක 21 පහත දැක්වෙන ඒවායින් නිෂ්පාදන ඉමට ඇතුළත් නොවන ක්‍රියාව කුමක්ද? නිෂ්පාදන ඉමට ඇතුළත් වෙන්නේ නැත්තේ මොකක්ද කියලා අහලා තියෙනවා. බලන්න ඇතුළත් වෙන්නේ නැත්තේ මොකක්ද කියලා. පළවෙනි එක ගෘහ ඒකකයේ සමාජිකයන් විසින් ගෘහ ඒකකයේ සමාජිකයන් සඳහා සපයන ප්‍රවාහන පහසුකම්. ඒ කියන්නේ ස්වපරිභෝජන සේවායි ජාතික ගිණුම් වලට එන්නේ නැහැ. ඒවා නිෂ්පාදනයේට එන්නේ නැහැ. ගෘහ ඒකකයේ සමාජිකින් ගෘහ ඒකකයේ සමාජිකින්ට ප්‍රවාහන පහසුකම් සපයන. ඒ දේවල් ජාතික ගිණුම් වලට ගන්න නැහැ නේ. ස්වපරිභෝජන සේවා ගන්න බෑ. උත්තරංග 1. උත්තරංග 1 ස්වපරිභෝජන සේවාවක් නිසා තමයි ජාතික ගිණුම් වලට නිෂ්පාදනයේට ගන්න නැත්තේ. හරි. ඊළඟට 22 වෙනි ප්‍රශ්නේ අහලා තින බලන්න. 22 වෙනි ප්‍රශ්නේ නිෂ්පාදකයින්ගේ මූලික මිලෙන් නිෂ්පාදකින්ගේ මිල මූලික මිල. නිෂ්පාදකින්ගේ මිල හොයන්නේ
නිෂ්පාදකයන්ගේ මිල හොයන්නේ මූලික මිලට මූලික මිල තියෙන්නේ. මූලික මිලට මතකද එකතු කරනවා නිෂ්පාදිතය මත බදු. නිෂ්පාදිතය මත බදු. අඩු කරනවා නිෂ්පාදිතය මත සහන ආධාර. නිෂ්පාදිතය මත සහන අඩු කරනවා නිෂ්පාදිතය මත සහන ආධාර. නිෂ්පාදිතය මත බදු එකතු කරලා නිෂ්පාදිතය මත සහන ආධාර අඩු කරනවා. හරි. නිෂ්පාදකයාගේ මිල හොයන්න මූලික මිලට නිෂ්පාදිතය මත බදු එකතු කරලා නිෂ්පාදිතය මත සහන ආධාර අඩු කරනවා. හරි. හදාගන්න එතකොට උත්තරේ මොකද්ද ගන්න පුළුවන් කියලා බලමු. මූලික මිල නිෂ්පාදකයේ මිල. ඒ කියන්නේ මෙතන මේක හරියට තේරුම් ගන්න මූලික මිල කියන එක ඇතුලේ කොහොමත් නිෂ්පාදනය මත වෙනත් බදු කියන එක දැනටමත් තියෙනවා. හොඳේ. වෙනත් බදු කියන එක දැනටමත් තියෙනවා. මොකද මූලික මිලට නිෂ්පාදනය කරන අතරතුර අය කරන බද්ද තමයි නිෂ්පාදනය මත වෙනත් බදු කියන්නේ. මේක එකතු කරලා තියෙන මූලික මිලට. නිෂ්පාදනය මත වෙනත් බදු කියන එක මූලික මිලට එකතු කරලා තියෙනවා. හරි. එතකොට මම ඔයාලට දෙයක් කියන්න. දැන් මේක අපි මේක බලන්නේමුකෝ මේක බලන්න. හරි. එතකොට වෙනත් බදු කියන එක මේකට ගන්න බෑ. මොකද වෙනත් බදු කියන එක මූලික මිලේ කොහොමද තියෙන දෙයක්. වෙනත් බදු කියන එක මූලික මිලේ තියෙන දෙයක්. හරි. එතකොට නිෂ්පාදකයන් මත පනවා ඇති බදු සහ නිෂ්පාදකයන් වෙත සපයා ඇති සහන ආධාර නිසායි. ඔව් නිෂ්පාදකයන් වෙත සපයා ඇති බදුයි නිෂ්පාදකයන් වෙනත් බදු නෙමෙයි. නිෂ්පාදකයන් මත පනවා ඇති බදු සහ සහන ආධාර. ඒ ගැළපෙන උත්තරයක්. ඒකට පාරිභෝගිකයන් මත අය කරන බදු මෙතනට එන්නේ නැහැ. ඒ කියන්නේ වෙළඳපොළ මිල හොයද්දී. නිෂ්පාදකයාගේ මිල වෙළඳපොළ මිලක් වෙද්දී ඒක අවශ්‍ය වෙන්නේ. එතකොට ඒක ගන්න බෑ. ප්‍රවාහන වෙළඳ තීරු ගන්නේ වෙළඳ මිල හොයද්දී ඒක ගන්න බෑ. දල මෙහෙයුම් අතිරික්තය ගන්න බෑ. උත්තරේ 2. මේ වැරදි උත්තරේ 2 මම ඔයගලන්ට වැදගත් කාරණාවක් කියන්නම්. මෙන්න මේක පොඩ්ඩක් බලා ගන්න හැමෝම. මෙන්න මේක පොඩ්ඩක් බලා ගන්න හැමෝම. දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම මම මෙහෙම පොඩි chart එකක් ඔයගලන්ට කියලා දෙන්නම්. බලන්න මේ පොඩි chart එකක් කියලා දෙන්නම්. අපි ගත්තොත් එහෙම මෙන්න මේක බලා ගන්නකො මේ නිෂ්පාදනය මත වෙනත් බදු ඊළඟට නිෂ්පාදනය මත වෙනත් සහන ආධාර ඊළඟට නිෂ්පාදිතය මත බදු ඊළඟට නිෂ්පාදිතය මත සහන ආධාර හරි ඊළඟට බලන්න පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්න ඕනේ මේ chart එක හැමෝම ගහ ගන්න ඕනේ මේ chart එක හැමෝම ගහ ගන්න බලන්න මම අදින්නම් මුලින්ම මෙතන මූලික මිල ගමු මෙතන නිෂ්පාදකයාගේ මිල ගමු මෙතන ගමු වෙළඳ මිල හරි වෙළඳ මිල ගමු මෙන්න මේ chart එක හැමෝම දැන් උතන රූල් කරගන්න ඉඩ තියෙන තැනක් බලන්න මේ chart එක පොඩ්ඩක් රූල් කරගන්න හැමෝම chart එක රූල් කරගන්න මූලික මිල නිෂ්පාදකයාගේ මිල වෙළඳ මිල නිෂ්පාදනය මත වෙනත් බදු නිෂ්පාදනය මත වෙනත් සහන ආධාර නිෂ්පාදිතය මත බදු නිෂ්පාදිතය මත සහන ආධාර මේ chart එක රූල් කරගන්න හැමෝම chart එක රූල් කරගන්න හරිද ඉක්මනට ලස්සනට දාගන්න ඕක හරිද
හරි නේද? හරි. දැන් ඔන්න අහගෙන ඉන්න ඕනේ. වැදගත් කාරණා ටිකක් කියන්නේ සැලකිල්ලෙන් අහගන්න. හරි. දැන් උදේට මතක් කරනවා ඔයගොල්ලන්ට මෙන්න මෙහෙම දේවල් ටිකක්. අහගෙන ඉන්න. මූලික මිල, නිෂ්පාදකයා මිල, වෙළඳ මිල. මේ කතාව අහගන්නකො. සාමාන්‍යයෙන් ඔය මූලික මිලක් කියලා කියන්නේ නිෂ්පාදන ආයතනය බලාපොරොත්තු වෙන මිල. දැන් මම සබන් කැටයක් හදනවා නම් මම සබන් කැටයකට මට ඕනි මිල. දැන් මම යුනිලිවර් එක සබන් කැටයකට මට ඕනි මිල. තේරෙනවද? එතකොට දැන් මම කරන්නේ සබන් කැටයක් හදනවා කියලා. දැන් ඕන අපි සබන් කැටයක් හදනවා. හරි දැන් අපි ඔය ඉන්න කට්ටියයි මමයි සබන් කැටයක් හදනවා. සබන් කැටයක් හදනකොට රජය ඇවිල්ලා කියනවා ඔයගොල්ලන්ගේ බලපත්‍ර ගාස්තුවක් ගන්න ඕනේ නැත්නම් පරිසර දූෂණය කරන නිසා මේ කිමිකල් ටිකක් එළියට යනවා දුමක් යනවා එළියට විමෝචන බද්දක් නැත්නම් පරිසරයට හානි කරයි මේ නිෂ්පාදන ක්‍රියාවලිය අපිට බදු ගෙවන්නේ නිසා නිෂ්පාදනය මත වෙනත් බද්ද නිෂ්පාදනය කරන අතරතුර ගෙවන බද්ද ඔකට අපි නිෂ්පාදනය මත වෙනත් බදු කියලා කියනවා අපි මූලික මිලේ ඕක අපි ඇතුළත් කරන මූලික මිල දැන් සබන් කැටය රුපියල් 100ක් අපි සබන් කැටයට බලාපොරොත්තු වෙනවා නම් දැන් අපි රජයට ගෙවුව භාණ්ඩේ හදන අතරතුර රජයට ගෙවුව බද්ද තියෙන්නේ. නිෂ්පාදනය මත වෙනත් බද්ද. අපි කරන්නේ භාණ්ඩේ අර රුපියල් 100 සබන් කැටේ මිල තීරණය කරනකට ගෙවුව අර හදන අතරතුර ගෙවුව බද්දත් එකතු කරලා තියෙනවා. එතන මම කියන්නේ. මම ආයිත් කියන්නම්. දැන් ඔන්න අපි සබන් කැට හදනවා. තාම සබන් කැටේ එළියට අවුට්පුට් එක ඇවිල්ලා නැහැ නිමෝම ඇවිල්ලා නැහැ සබන් කැටේ උන නිෂ්පාදන ක්‍රියාවලිය යන අතරතුර රජය කියනවා අපි ඒගොල්ලන්ට බද්දක් ගෙවන්න පරිසරයට හානි කරන දුමක් යනවා විමෝචන බදු ගෙවන්න බලපත්‍ර ගාස්තුවක් ගෙවන්න අපි භාණ්ඩය හදන අතරතුර බදු ගෙවලා දානවා එතකොට අපි භාණ්ඩයේ සබන් කැටේ මිලට ඔය ගෙවුව සබන් කැටයකට එකතු කරන්න ඕනේ ගෙවුව බද්ද ඒව තමයි නිෂ්පාදනය මත වෙනත් බදු කියන්නේ අපි භාණ්ඩය හදන අතරතුර ගෙවුව විමෝචන බදු පරිසර දූෂණ බද්ද ඒවා අපි එකතු කරනවා නිෂ්පාදනය මත වෙනස් බදු විදියට මූලික මිල. අපි බලාපොරොත්තු වෙන 100 නම් ඒ 100 කියන එක මිල තීරණය කරන අර බද්දත් එක්ක වියදමක් නේ අපිට. මූලික මිලේ නිෂ්පාදනය මත වෙනස් බදු තියෙනවා. ඉතින් මූලික මිලක්මනේ නිෂ්පාදකයා මිලක් විදියට යන්නේ. ඉතින් අර මොන හරි ගැළපීම් ටිකක් කළා. එතකොට මෙතන තියෙනවා. එතකොට නිෂ්පාදකයා මිලක්නේ අවසානයේ වෙළඳ මිලක් වෙන්නේ මෙතනක් තියෙනවා නිෂ්පාදනය මත වෙනස් බදු. නිෂ්පාදනය මත වෙනත් බදු කියන එක මූලික මිලට එකතු කරා කියන්නේ ඉතුරු දෙකේම තියෙනවා ඉතින්. හිතන්නකෝ දැන් ඔන්න අපි භාණ්ඩය හදනකොට රජය අපිට සහන ආදායමක් දෙනවා. අපි ආබාධිත කවුරු හරි කෙනෙක් වැටු මේ කම්පැනිට වැඩ කරන්න අරන් තියෙන නිසා අපිට සහන ආදායමක් දෙනවා භාණ්ඩය හදන අතරතුර එක නිමවකට දැන් නැත්නම් රටට හොඳ දෙයක් අපි කරනවා නම් පොඩි සහන ආදායමක් දෙනවා. සහන ආධාරයක් දෙනකොට අපි කරන්නේ දැන් අපේ සබන් කැටය රුපියල් 100 නියම කරද්දී අපිට දුන්න සහන ආධාර කියන වියදම අඩු වෙන්නේ සහන ආධාර නිසා. අපි නිසා භාණ්ඩයේ මිල ටිකක් අඩු කරනවා එළියට දාන්න කලින්ම 100 හදලා තියෙන්නේ අපිට දුන්න සහන ආධාර අඩු කළා. ඒතර මූලික මිලේ නිෂ්පාදනය මත වෙනත් සහන ආධාර නැහැ. මූලික මිලේ නිෂ්පාදනය මත වෙනත් සහන ආධාර නැහැ. තේරෙනවද මං කියන්නේ? නිෂ්පාදනය මත වෙනත් සහන ආධාර නැහැ. මොකද අපි භාණ්ඩය හදනකොට අපිට සහන ආධාරයක් දුන්නා නම් අපි කරන්නේ ඒක මුලින්ම අඩු කරනවා. එතකොට මුලින්ම අඩු කරා කියන්නේ මේ වෙන කිසිම තැනක ආයි ගැළපීමක් වෙන්නේ නැහැ නිෂ්පාදනය මත වෙනත් බදු වෙනත් සහන ආධාර කියන එක. මුලින්ම අපි ඇතුළත් කරා වෙන කිසිම ගැළපීමක් ඉස්සරහදී වෙන්නේ නැහැ. මුලින්ම අපි අඩු කරා සහන ආධාරය වෙනත් කිසිම ගැළපීමක් ඉස්සරහදී වෙන්නේ නැහැ. හරි. දැන් මම මෙහෙම කියන්න. අහගන්නකො මේ. දැන් උතන හිතන්න නිෂ්පාදකයාගේ මිල හරි නිෂ්පාදකයාගේ මිල මෙහෙම හිතන්නකෝ දැන් රජය දැන් ඔන්න අපි භාණ්ඩය හදලා අපි 100ක් බලාපොරොත්තු අපි කීයක් හරි බලාපොරොත්තු වුණා කියලා හිතන්න රජය ඔන්න සබන් කැටේ එළියට දානකොටම මේ නිෂ්පාදිතය මත දැන් මේ දෙක ඉවරයි හොඳේ සබන් කැටේ එළියට දානකොටම නිෂ්පාදිතය මත බදු කියලා රුපියල් 20ක් ඉල්ලනවා. එතකොට අපි කරන්නේ අපි නිෂ්පාදකයා නම් අර වෙලෙන්දට භාණ්ඩ යනකොට තියෙන මිල තමයි නිෂ්පාදකයා මිල කියන්නේ. වෙලෙන්දට භාණ්ඩ දෙන්නේ භාණ්ඩේ සබන් කැටේ හැදුවට පස්සේ රජය රුපියල් 20ක බද්දක් ඉල්ලනවනේ.
සබන් කැටේ හැදුවට පස්සේ දැන් ඔන්න අපි සබන් කැටේ හදන කම්පැනි හොඳේ. සමාගම. සමාගම. අපි තමයි සමාගම. එතකොට දැන් අපි සබන් කැටේ හැදුවට පස්සේ ඒ නිෂ්පාදිතය මත රුපියල් 20ක බද්දක් ඉල්ලනවා රජය. දැන් අපි හිතමු අපි රුපියල් 100ට දෙන්නේ ඉදී. හරි. දැන් ඇත්තරම 100ට දෙන්න විදිහක් නැහැ වෙලෙන්දට අපිට ඕනේ 100යි. අපිට 100ට දෙන්න විදිහක් නැහැ වෙලෙන්දට රජයට ගෙවන්න තව 20ක් නිෂ්පාදිතය මත එළියට දැම්මට පස්සේ බද්දක් කිලෝ. හරි අපි කියනවා වෙලෙන්දට ඔයා 120ට මේක අරන් යන්න. 120ට. රජය දෙනවා අනිත් පැත්තට තව සහන ආධාරයක් නිෂ්පාදිතය මත සහන ආධාරයක් දෙනවා රුපියල් 5ක. එතකොට අපි කියනවා වෙලෙන්දට හරි. තව සහන ආධාරයක් අපිට ලැබුණා. ඔයා මේ භාණ්ඩේ අරන් යන්න අපිට ඕනේ 100යි. ඔයා මේ භාණ්ඩේ අරන් යන්න මේ බද්ද 20 එකතු වෙලා සහන ආධාරය අඩු කරාම 120යි 120න් 5ක් ගියා 115ට අරන් යන්න. අන්න ඒක තමයි නිෂ්පාදකයා මිල කියන්නේ. අන්න එක තමයි නිෂ්පාදකයා මිල කියන්නේ. නිෂ්පාදකයාගේ මිල කියන්නේ අපිට ඕනි 100 අපි සමාගම. හැබැයි සබන් කැට එළියට විකුණන්න දැම්මම කියනවා රජය රුපියල් 20ක බද්දක් ඕනේ 5ක සහන ආධාරයක් දෙන්න. එතකොට අර 20 බද්ද එකතු කරලා 5 සහන ආධාරය අඩු කරා 115ට තමයි වෙලෙන්දට භාණ්ඩය අරන් යන්න කියන්නේ. හරි. දැම්මට කියන්න වෙලෙන්ද මිල හරිද? වෙළඳ මිල හොයද්දී නිෂ්පාදිතය මත බදු වෙළඳ මිල හොයද්දී නිෂ්පාදිතය මත බදු මූලික මිලට මේ 100ට එකතු කරා. මෙතන තියෙන්නේ අපි බලාපොරොත්තු වෙන මිල මූලික මිල. මෙතන තිබුණේ 100 ඒක මූලික මිල. 115 කියන්නේ වෙළඳ අරන් යන මිල. නිෂ්පාදකයේ මිල. වෙළඳ අරන් යන මිල නිෂ්පාදකයේ මිල. ටියුට් එක පොඩ්ඩක් බලන්න ඕනි තියරි පන්තියේ නිෂ්පාදකයාගේ මිල. වෙළඳ අරන් යන මිල 115ට වෙළඳ අරන් යන. එතකොට මම කියනවා දැන් මෙතන අපි බලාපොරොත්තු වෙන විදිහ අපි නිෂ්පාදන සමාගම 100යි. ඔය 100 ගන්න මොකද්ද කරන්න ඕනේ? ආපස්සට આવොත් අපි කරේ මේ 100ට මේ 20 එකතු කරා 120යි 5 අඩු කරා 115ට තමයි අර මිනිස්සුන්ට අරන් යන කිව්ව වෙලෙන්දට. එතකොට මේක ආපස්සට આવොත් මේ බලන්න. මේක ආපස්සට આવොත් එහෙම අපි මූලික මිල හොයමු ආපස්සට. මූලික මිල 100 නේ තිබුණේ. මූලික මිල හොයන්න මේ අඩු 115 හැදුනේ 5ක් අඩු වෙලානේ 5 එකතු කරනවා. 5 එකතු කරනවා ආපස්සට එනවා හිතන්න. දැන් මූලික මිල හොයන්න ඕනේ අපිට. මූලික මිල හොයන්න අපි කරන්නේ නිෂ්පාදකයාගේ මිල මේ බලන්න සමීකරණයක් ලියනවා. නිෂ්පාදකයා මිලට අපි අඩු කරපු සහන ආධාර එකතු කරනවා. බද්ද එකතු කරේ බද්ද අඩු කරනවා 20. බලන්න මම හදන විදිහ. නිෂ්පාදකයා මිල 115යි මේ බලන්න නිෂ්පාදකයාගේ මිල 115යි ඒකට මේ සහන ආධාරය අඩු කරපු සහන ආධාරය 5 එකතු කරා 120යි දැන් එකතු කරපු බද්ද මෙතනට යද්දි අඩු කරන්න ඕනි 20ක්. හරි 115යි 5යි 120යි 120ෙන් 20ක් ගියන් 100යි. ගානට මෙතන 100 එනවා. දැක්කද 100 ගත්ත විදිහ. මං කියන්න උත්සාහ කරන්නේ මෙහෙම දෙයක්. ඒ කියන්නේ මූලික මිලේ සහන ආධාර තියෙන මේ 100 ඇතුලේ නිෂ්පාදිතය මත සහන ආධාර තියෙන මේ එකතු කරානේ අපි. තේරුම් ගන්න කතාව එකතු කරානේ අපි. මූලික මිල තුල නිෂ්පාදිතය මත සහන ආධාර තියෙනවා. හැබැයි වෙලෙන්දට යද්දී සහන ආධාර අඩු කළා තමයි 115 දැම්මේ. වෙලඳ මිලේ මෙතන නිෂ්පාදකයා මිලේ නෑ. වෙලෙන්ද ගෙනිච්ච සහන ආධාරය අඩු කරගෙන. එහෙනම් වෙලඳ මිලෙත් නෑ මෙතන සහන ආධාර. මෙතනත් නෑ පාරිභෝගික ගන්න මිලෙත් නෑ නිෂ්පාදකයා මිලෙත් නෑ. හරි. එතකොට මූලික මිලේ නිෂ්පාදිතය මත බදු නෑ අඩු කරලා ගත්තේ මේ 115ට 5 සහන ආධාර එකතු කරලා බද්ද අඩු කරා. බදු නෑ. හැබැයි නිෂ්පාදකයාට ඔය 115 කියන්නේ නිෂ්පාදකයා මිලට යද්දී ඔය බද්ද එකතු කරා 20. එතකොට තියෙනවා. වෙලෙන්ද නිෂ්පාදකයා අරන් යද්දී බද්ද අපි 20 එකතු කරලා ගත්තේ. නිෂ්පාදකයාගේ මිලේ නිෂ්පාදිතය මත බදු තියෙනවා. හැබැයි මූලික මිලේ නෑ. නිෂ්පාදිතය මත සහන ආධාර මූලික මිලේ තියෙනවා අපි එකතු කරලා ගත්තේ 100. හැබැයි ඉතුරු දෙකේම නෑ. මොකද අඩු වෙලා තමයි ඉස්සරහට යන්නේ.
දාගන්න මේ chart එක. වැඩේ පටල ගන්න නැතුව මේ chart එක දාගන්න හැමෝම. මේ chart එක දාගන්න හැමෝම මම මෙතන අහලා නැහැ මේක අදාළ නැති දෙයක් කිව්වේ නමුත් මේක දාලා තියාගන්න. මේක වැදගත් කියලා හිතුන නිසා මම දුන්නේ. අනවශ්‍ය විදිහට හිතන්න යන්න එපා. සාමාන්‍යයෙන් සරලව කාරණාව හිතන්න බලන්න. සරලව කාරණාව හිත chart එක දාගන්න මෙතන. හරිද? හරි නේද? හරි එතකොට යන් ඊළඟ ප්‍රශ්නෙට මේක පොඩක් බලලා තියාගන්න නෝට් එක. හරි තේරුම් ගන්න. මම රෙකෝඩින් එක දැම්මම පුළුවන් නම් ආයෙ ආයෙ බලන්න. ආ දේවල් අයිඩියාවක් ගන්න මේ දේවල් වල. හරි. එන්න ඊළඟට හරි. ඊළඟට ප්‍රශ්නාංක 23 ව්‍යාපාර චක්‍රයක ප්‍රසාරණ අවධියක් ගැන කියන්නේ. ප්‍රශ්නාංක 23 ව්‍යාපාර චක්‍රයක ප්‍රසාරණ අවධියක් ගැන කියනවා. මතකද බලන්න ව්‍යාපාර චක්‍රය මේ පැත්තට අපි කාලය කියලා ගත්තේ. කාලයත් සමග මූර්ත දලදේශීය නිෂ්පාදිතයේ චක්‍රයේ හැසිරීම. මෙන්න මේකට අපි කිව්වා විභව නිමෝම කාලයත් සමග වැඩි වෙනවා. විභව නිමෝම හරි. එතකොට කාලය සමග විභව නිමෝම වැඩි වෙනවා. මේ විදිහට සරල රේඛාවක් වගේ යන්දි විභව නිමෝම පූර්ණ සේවා නියුක්ති නිමෝම. ඒක තමයි අර නිපද වී හැකි නිමෝම කියලා කියන්නේ විභව මට්ටමකින්. එතකොට චක්‍රය යන්නේ මේ වගේ මේ චක්‍රීය හැසිරීම. ව්‍යාපාර චක්‍රය කියන්නේ සැබෑ නිමෝමේ වෙනස් වීම. සැබෑ නිමෝම. එතකොට අපෙන් අහලා තියෙනවා ප්‍රශ්නේ විදිහට මෙතන ව්‍යාපාර චක්‍රයේ ප්‍රසාරණ අවධිය කියන්නේ මෙන්න මේ අවධියේදී. ව්‍යාපාර චක්‍රයේ ප්‍රසාරණ අවධියේදී A සිට B දක්වා තමයි ප්‍රසාරණ අවධිය. ප්‍රසාරණ අවධියේදී වෙන්නේ රටේ මූර්ත නිමෝමේ වැඩිවීමක්. හරිද? මේ ප්‍රදේශයේ වෙන්නේ රටේ මූර්ත නිමෝම වැඩි වෙනවා. රටේ මූර්ත නිමෝම වැඩි කියන්නේ හදන භාණ්ඩ හා සේවා ප්‍රමාණය වැඩි කියන්නේ. රටේ සේවා නියුක්තිය වැඩි වෙන්න ඕනි. සේවා නියුක්තිය වැඩි වෙන්න ඕනි. ඒ වගේ මේ දේ වෙන්නේ
මූර්ත නිමෝම වැඩි වෙන්නේ සේවා නියුක්තිය වැඩි වෙන්නේ සමාහාර ඉල්ලුම වැඩි වෙනවා. එතකොට මේ දෙක වෙන්න හේතුව මූර්ත නිමෝම සේවා නියුක්තිය වැඩි වෙන්න හේතුව සමාහාර ඉල්ලුම වැඩි වීම. ඉල්ලුම වැඩි වෙනවා මේ ඒකයි මේ ප්‍රසාරණය වෙන්නේ ඉල්ලුම වැඩි. ඉල්ලුම වැඩි වෙනවා. රටේ නිමෝම වැඩි වෙනවා. සේවා නියුක්තිය වැඩි නිමෝම වැඩි කියන්නේ මිනිස්සු රස්සා ලැබෙනවානේ. සේවා නියුක්තිය වැඩි වෙනවා ප්‍රසාරණවදී. සමාහාර ඉල්ලුම වැඩි වෙනවා කියන්නේ සමාහාර ඉල්ලුම් වක්‍රේ දකුණට යනවා කියන්නේ මොකද්ද වෙන්නේ? මෙන්න සමාහාර ඉල්ලුම AD. මෙන්න සමාහාර සැපයීම AS. එතකොට මෙන්න පොදු මිල P. සමාහාර ඉල්ලුම වැඩි වෙනවා කියන්නේ රටේ පොදු මිල මට්ටම් වැඩි වෙලා හටගන්න උද්දමනකාරී තත්ත්වයක්. උද්දමනකාරී තත්ත්වයක් හටගන්නවා. මේ බලන්න. සමහර ඉල්ලුම් වැඩි වෙන උද්දමනකාරී තත්ත්වයක් හටගන්නවා. හරි. සමහර ඉල්ලුම් වැඩි වෙනවා කියන උද්දමනකාරී තත්ත්වයක් හටගන්නවා. ඒ කාරණා සියල්ලම ඔළුවේ තියෙන්න ඕනේ. ප්‍රසාරණ අවධියකදී වෙන්නේ රටක සමහර ඉල්ලුම වැඩි වෙන නිසා මූර්ත නිමෝම වැඩි වෙනවා. මූර්ත නිමෝම වැඩි කියන්නේ සේවා නියුක්තිය වැඩි. සමහර ඉල්ලුම වැඩි කියන්නේ රටේ පොදු මිල මට්ටම වැඩි වෙනවා. පොදු මිල මට්ටම වැඩි කියන රටේ උද්දමනයක් ඇති වෙනවා. උද්දමනකාරී තත්ත්වයක් ඇති වෙනවා. මේ දේවල් ටික ඔයගොල්ලෝ දැනන් ඉන්න ඕනේ. දේවල් ටික දැනන් ඉන්න ඕනේ. එතකොට විරකියාව කියන එක දැන් අඩු වෙන්න ඕනේ. සේවා නියුක්තිය වැඩි වෙනවා, මූර්ත නිමෝම වැඩි වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ විරකියාව අඩු වෙනවා. විරකියාව අඩු වෙනවා. හොඳේ. සේවා නියුක්තිය වැඩි වෙනවා කියන්නේ විරකියාව අඩු වෙනවා. විරකියාව අඩු වෙනවා. විරකියාව ඉහළයයි කියන්න බෑ විරකියාව පහළ යනවානේ. උද්දමන ඉහළයි කිව්වනම් හරි ඒක උලක් නෑ. උද්දමනේ වැඩි වෙනවා. පළවෙනි එක වැරදි. නිෂ්පාදනය හා විරකියාව ඉහළ යන්නේ නැහැ. විරකියාව පහළ යනවා. දෙවෙනි එකත් වැරදි. සේවා වියුක්තිය හා නිමෝම ඉහළයයි. සේවා වියුක්තිය ඉහළ යන්නේ නැහැ. සේවා වියුක්තිය විරකියාව පහළ යනවා. වැරදි. සේවා වියුක්තිය කියන්නේ විරකියාව කියන්නේ දෙකම එකයි නේ. ඒක පහළ යනවා. වැරදි ඒක. ආයෝජන ඉහළ නගින අතර උද්දමනයක් ඇති වෙනවා. ආයෝජනය ඉහළ යනවා උද්දමනයක් ඇති වෙනවා. හරි එතකොට ආයෝජන ඉහළ යනවා කියන එකේ ලොකු අවුලක් නෑ න ะ උද්දමන ඉහළ යනවා කියන එකේ ලොකු අවුලක් නෑ එතන. ආයෝජන ඉහළ නගින අතර උද්දමනයක් ඇති වේ. හරි එතකොට ආයෝජනය වැඩි වෙලා උද්දමනයක් ඇති වෙනවා කියන එකත් ලොකු අවුලක් නෑ. හරි. විරකියාව පහළ බසින අතර නිමෝම ඉහළයයි. විරකියාව පහළ බසිනවා නිමෝම ඉහළයයි ඒකත් හරි. එතකොට දැන් අපි හොයන්න ඕනේ 4 5 කියන උත්තර දෙකෙන් වඩාත් නිවැරදි එක රටක උද්දමනයක් තියෙන වෙලාවක උද්දමනයක් ඇති වෙන වෙලාවක ආයෝජනය කියන එක අවිනිශ්චිතයි නිකන් දිගු කාලීන ආයෝජකයෝ එහෙම අවිනිශ්චිතයි. ඒක ආයෝජනය කරන එක ටිකක් අර අවිනිශ්චිත දෙයක්. දිගු කාලීන ලාභ අවිනිශ්චිත නිසා ආයෝජන වැඩි වෙනවාමයි කියන්න බෑ. නිසා නිවැරදි උත්තරය විදිහට අපිට ගන්න පුළුවන්. අනිවාර්යෙන් වෙන්න පුළුවන්. විරකියාව අඩු වෙන්න පුළුවන්. මේ සිදුවීමත් එක්ක විරකියාව අඩු වෙලා නිමෝම වැඩිවීමක් වෙන්න පුළුවන්. පැහැදිලිව පේන දෙයක්. පේන දෙයක්. ඒතර විරකියාව පහළ බසින අතර නිමෝම ඉහළයි කියන එක ගන්න පුළුවන් අපිට උත්තරය අංක 5. උත්තරය අංක 5 ගන්න පුළුවන්. හදාගන්න එක. උත්තරය අංක 5. හරි. හදාගන්න එක. උත්තරය අංක 5. 24 වෙනි ප්‍රශ්නයට එන්න. 24 වෙනි ප්‍රශ්නේ. 24 වෙනි ප්‍රශ්නේ. මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න කාට හරි අවශ්‍ය නම්. ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න කාට හරි අවශ්‍ය නම්. හරිද? හරි ඊළඟට ප්‍රශ්නාංක 24. හරි හොඳ කල්පනාවෙන් කියවන ප්‍රශ්නාංක 24. රාජ්‍ය ආර්ථික කටයුතු නොමැති ආවෘතාර. ඒ කියන්නේ විවෘත නොවන ආර්ථිකය. ආවෘත ආර්ථිකය කියන්නේ විවෘත නොවන ආර්ථිකය. රජය නෑ. රජය නෑ විවෘත නොවන ආර්ථිකය. ඒ කියන්නේ සරල ආර්ථිකයක්. රජයක් නෑ විවෘතත් නෑ කියන්නේ සරල ආර්ථිකයක් ගැන කියන්නේ. සරල ආර්ථිකය ගැන කියන්නේ. වියදම් ගුණකය 5යි. වියදම් ගුණකය 5යි. වියදම් ගුණකය කියන්නේ සාමාන්‍ය අර K සමානයි K සමානයි 1 බෙදීම 1 ඍණ MPC කියන සමීකරණ. සාමාන්‍ය වියදම් ගුණ. රජයේ බදු ආදායම රුපියල් මිලියන 200කින් මේක හොඳට බලන් ඉන්න ඕනේ. බදු වැඩි කරනවා ඩෙල්ටා T 200කින්. හොඳට බලන් ඉන්න ඕනේ. සුපිරි ප්‍රශ්නයක් ඒක. වැඩි කරන 200කින්.
පරිභෝජන වියදම කොපමණ ප්‍රමාණයකින් වෙනස් වේද? මට කියන්න දැන් බදු වැඩි කරනකොට රටේ ජාතික ආදායම මොනවා වෙන්න ඕනේද? ඒක අනිවාර්යෙන් කියන්න ඕනේ දෙයක්. බදු වැඩි කරනකොට රටේ ජාතික ආදායම මොනවා වෙන්න ඕනේද? බදු වැඩි නම් මිනිස්සු අතේ සල්ලි මොකද වෙන්නේ? මිනිස්සු අතේ සල්ලි අඩු වුණාම ඉල්ලුම මොකද වෙන්නේ? ඉල්ලුම එහෙම වෙනකොට ආදායම මොකද වෙන්නේ? ජාතික ආදායම, ජාතික නිමවම කිව්වත් හරි. මොකද වෙන්නේ? බදු වැඩි කරනකොට කියන්න බලන්න. කියන්න. ඕලන්න නැත්නම් කම්මැලි හිතේ කියන්න. බදු වැඩි කරනකොට රටේ බදු වැඩි කියන්නේ මිනිස්සු අතේ සල්ලි එහෙම නැහැ. හොඳයි, ගොඩක් හොඳයි. කියන්න බලන්න බදු වැඩි කරනකොට ජාතික ආදායම මොකද වෙන්නේ? කියන්නේ නැද්ද? කීප දෙනයිනේ කියලා. හරියට හරි. අඩු වෙනවා. දැන් මෙතන අපි කරන්න ඕනේ බලන්න. මෙතන අපි කරන්න ඕනේ දැන් අපි බලමු මෙහෙම දෙයක්. වියදම් ගුණ කියන්නේ මේක. වියදම් ගුණ කියන්නේ. මට කියන්න වියදම් ගුණකයට වඩා බදු ගුණකය කීයක් වෙනවද? වියදම් ගුණකයට වඩා බදු ගුණකය කීයක් අඩුයිද? මෙයා ධන පහ නම් මෙතනට එන්න ඕනේ කීයද? මෙයා ධන පහ නම් බදු ගුණකය කීයක් එන්න ඕනේද? එකක් අඩු වෙන්නේ නේ. හරියට හරි එකක් අඩු වෙන්නේ නේ. බදු ගුණකය එහෙනම් ඍණ 4යි. හරිනේ. ඍණ 4යි. ඍණ 4යි. ඍණ 4යි. බදු ගුණකය ඍණ 4යි. දැන් අපි බලමු දැන් ඍණ 4යි. දැන් අපි බලමු බදු 200ක් වැඩි කරාම ජාතික ආදායම මොකද වෙන්නේ කියලා මේ නිරූපණ සූත්‍රයට දාලා හොයන්නත් පුළුවන්. KT සමානයි ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා t නේ අපි ගන්නෙ. හරිද? එහෙම නැත්නම් අපිට මෙහෙම මම ක්‍රම දෙකක් පෙන්නන්නම්. දැන් ජාතික ආදායම වෙනස කියන්නේ බදු වැඩි කරා වගේ කොච්චර ගුණකයක්ද? මෙහෙම ගන්නත් පුළුවන්. ඒක ඕකම තමයි දැන් මෙතන අරන් තියෙන්නේ. මම මෙතන හරස් ගුණිතය දා. මෙහෙම ගත්තොත් KT කියන්නේ ඍණ 4යි. බදු වැඩි කරා 200කින් බලමු ඩෙල්ටා y මොකද වෙන්නේ? හරස් ගුණිතය දාන්න. යටින් එක දාලා. එතකොට එන්නේ මේ සමීකරණය මම ඩෙල්ටා y වරක් එක ඩෙල්ටා y ඩෙල්ටා t කියන්නේ මෙතන 200යි. k කියන්නේ මෙතන ඍණ 4යි. වැඩි කරාම 4 වරක් 2 8යි කියන්නේ 800යි. ජාතික ආදායම අඩු වෙනවා 800කින්. 200ව 4කින් අඩු වෙන්නේ. ජාතික ආදායම 800කින් අඩු වෙනවා. ජාතික ආදායම 800කින් අඩු වෙනකොට අපෙන් අහන්නේ පරිභෝජන වියදම කොච්චර ප්‍රමාණයකින් වෙනස් වෙනවද? අපිට මෙතන හොයාගන්න වෙනවා ආන්තික පරිභෝජන නැමියාව. ආන්තික පරිභෝජන නැමියාව. ආන්තික පරිභෝජන නැමියාව හොයන්න නම් අපි බලමු මෙන්න මේ සමීකරණය දාලා. ඔය K කියන පහ ඇවිල්ලා තියන්නේ එක බෙදීම 1 ඍණ MPC මේ සමීකරණය. එහෙම නැත්නම් සරලාර්ථිකයන් නිසා K සමානයි 1 බෙදීම MPS ගත්තත් හරි. කොහොම හදන්නත් පුළුවන් අපි මේකටම හදාගෙන යන්කෝ. මේකටම හදාගෙන යන්න. පහ සමානයි 1 බෙදීම 1 ඍණ MPC තුළු කරගෙන යන්න. හරස් ගුණිතය දාන්න. එතකොට 5 වරක් 1 ඍණ MPC සමානයි 1 වරක් 1 1යි. 5 වරක් 1 ස්වරහන සුළු කරමු. 5 වරක් 1 5යි. ධනයි ඍණයි ඍණ. 5 වරක් MPC 5යි MPC. හරි මෙතන 1. හරි බලාගෙන ඉන්න. මේ ඍණ 5යි MPC මං එහා පැත්තට අරන් යනවා ධන 5යි MPC වෙනවා. මේ ධන එක මෙහෙට ගන්නවා ඍණ එක වෙනවා 5 ඍණ 1 4යි. 4 සමානයි 5යි MPC. මේ පැත්තම දැන් 5ෙන් බෙද. 5ට 5 කැපෙනවා. MPC සමානයි 4 බෙදීම 1 5 sorry 4 බෙදීම 5 0.8යි. ඒ කියන්නේ ආදායම රුපියලකින් වැඩි වුණොත් පරිභෝජනය කරනවා 0.8ක්. ආදායම දැන් 800ක් අඩු වෙලා. ආදායම 800ක් අඩු වුණොත් පරිභෝජනය කොච්චරක් අඩු කරනවද? පරිභෝජනයේ වෙනස කියන ඩෙල්ටා C. ඩෙල්ටා C සමානයි ආදායමේ අඩුවීම වැඩි කිරීම ආන්තික පරිභෝජන නැමියාව. ආදායම 800ක් අඩු වෙනකොට කොච්චරක් පරිභෝජනය අඩු කරනවද? 1.8යි නම් 800ට කීයද? 800 වැඩි කිරීම 0.8.
640යි. 640කින් තමයි පරිභෝජනය අඩු කරන්නේ. 640කින් තමයි පරිභෝජනය අඩු කරන්නේ. හරි? පරිභෝජනය අඩු කරන්නේ 640කින්. උත්තරාංක 5 sorry 5 නෙමෙයි 2 උත්තරාංක 2 හදාගන්න එක උත්තරාංක 2 හදාගන්න කල්පනාවෙන් ඒක වැරදුණු කට්ටිය හරිද? හරි බලන්න ඊළඟට 25 වෙනි ප්‍රශ්නයට එන්න 25 වෙනි ප්‍රශ්නය 25 වෙනි ප්‍රශ්නය බලන්න අහලා තියෙන්නේ ආර්ථිකයේ චක්‍රීය ආදායම් ප්‍රවාහයේ කාන්දු වීම නියෝජනය කරන්නේ පහත ඒවායින් කවරක්ද 25 වෙනි ප්‍රශ්නයට. කාන්දු වීමක් කියන්නේ ආර්ථිකයේ මුදල් පිටතට ගලා යන අවස්ථාවක්. වෙළඳ ශේෂයේ හිඟයක්. වෙළඳ ශේෂය. වෙළඳ ශේෂය කියලා කියන්නේ අපනයන ඍණ ආනයන. මේකේ හිඟයක් කියන්නේ වෙළඳ ශේෂය අඩු වෙනවා. හිඟයක් කියන්නේ වෙළඳ ශේෂය අඩු වෙනවා. හිඟයක් නිර්මාණය වෙන්න අපේ අපනයන ආදායම අඩු වෙලා ආනයන වියදම් වැඩි වෙන්න ඕනේ. හිඟයක් කියන්නේ වෙළඳ ශේෂය අඩු වෙනවනේ. හිඟයක් නිර්මාණය වෙන්න නම් අපේ අපනයනය කියන්නේ ආදායම අඩු වෙලා ආනයන වියදම වැඩි වෙන්න ඕනේ. ආනයන කියන්නේ ගිලිහීමක්. සල්ලි එළියට යනවා. අපනයන කියන්නේ අපනයනකට සල්ලි අපිට ලැබෙනවා. අපනයන කියන්නේ ලැබීමක්, ඇතුළු වීමක්. හරි. කාන්දු වීම නියෝජනය කරන්නේ මේක එහෙනම්. වෙළඳ ශේෂයේ හිඟය වැඩි වෙනවා කියලා කියන්නේ හිඟයක්. වෙළඳ ශේෂයේ හිඟයක් කියන්නේ අපනයන ආදායම අඩුයි ආනයන වියදම වැඩි. ආනයන වියදම වැඩි කියන්නේ ගිලිහීම් වැඩි ඉතුරු වීම අඩුයි. ගිලිහීම් නියෝජනය කරන්නේ වෙළඳ ශේෂයේ හිඟයක් තියෙනකොට. උත්තරාංග 1 හරි. උත්තරාංග 1 හරි. වෙළඳ ශේෂයේ හිඟයක් තියෙනකොට. උත්තරාංග 1 හරි. මේක දාගන්න ඕගොල්ලෝ. වැරදුනා නම් මේක දාගන්න. හරි. හරි ඊළඟට 26 වෙනි ප්‍රශ්නට එන්න 26 වෙනි ප්‍රශ්නේ 26 වෙනි ප්‍රශ්නේ උද්දමනීය පරතරයක් අඩු කරගන්න නම් රටේ මිනිස්සු අතේ තියෙන සල්ලි ටික අඩු කරන්න ඕනේ. උද්දමනයක් හටගන්නේ මිනිස්සු ගොඩක් සල්ලි තියෙනකොට භාණ්ඩ වැඩිපුර ඉල්ලනවානේ. ඉල්ලුම වැඩි වුණාම රටේ උද්දමනයක් ඇති වෙන්න පුළුවන්. අපි මුදල් සපයුම් පුළුවන් තරම් අඩු කරන්න ඕනි දේවල්. මුදල් සපයුම් ඉහළ දැමීම වැරදි. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩු කළා හරියන්නේ නැහැ. වැඩි කරන්න ඕනේ. සල්ලි ටික ගන්න ඕනේ මහ බැංකුව. රටේ මිනිස්සු අතේ සල්ලි තිබුණොත් තමයි උද්දමනයක් ඇති වෙන්නේ. බැංකුවේ ප්‍රතිපක්ති පොලි අනුපාතික පහළ දාලා හරියන්නේ ඉහළ දාන්න ඕනේ. මිනිස්සු අතේ සල්ලි ටික ගන්න ඕනේ පොලිය වැඩි කළා. ආදායම් බදු අනුපාතය වැඩි කිරීම හරි බදු ගෙවනකොට සල්ලි ටික අඩු වෙනවා. මිනිස්සු අතේ සල්ලි ටික අඩු වෙනවා. බදු අනුපාතය ඉහළ දැමීම හරි. උත්තරයන් 4. 27 වෙනි ප්‍රශ්නේ බලන්න. 27 වෙනි ප්‍රශ්නේ. ගාණක් තියෙන හදන්න ඕනේ. 27 වෙනි ප්‍රශ්නේ. මහ බැංකුව නිකුත් කළ ව්‍යවහාර මුදල් ප්‍රමාණය බිලියන 460කි.
මහ බැංකුව නිකුත් කළ ව්‍යවහාර මුදල් ප්‍රමාණය බිලියන 460කි. නිකුත් කළ ව්‍යවහාර මුදල් මහ බැංකුව නිකුත් කළ ව්‍යවහාර මුදල් 460යි. වාණිජ්‍ය බැංකු මහ බැංකුවේ තැන්පත් කර ඇති සංචිත මම මේක සංකේත වලින් දාගන්නම් මේක නැත්තම් ගාන හදන ඉඩ බදිනවා 27 වෙනි ප්‍රශ්නේ. මහ බැංකුව නිකුත් කළ ව්‍යවහාර මුදල් කියන්නේ ඒ ඉතින් ව්‍යවහාර මුදල් කොටසක් CP වෙනවා කොටසක් CKB වෙනවා. එතකොට මහ බැංකුව නිකුත් කරන ව්‍යවහාර මුදල් වලින් කොටසක් මහජනයාගේ කොටසක් වාණිජ්‍ය බැංකුවල. එතකොට සමස්ත ව්‍යවහාර මුදල් ප්‍රමාණය දීලා තිනවා මේ දෙක 460යි. මහජනයාගේ ව්‍යවහාර මුදල් වාණිජ්‍ය බැංකුවල ව්‍යවහාර මුදල්. වාණිජ්‍ය බැංකු මහ බැංකුවේ තැන්පත් කර ඇති සංචිත කියන්නේ RR ව්‍යවස්ථාපිත සංචිතය 40යි. පට මුදල් සැපයීම කියන්නේ M1 800යි. අපෙන් අහලා තිනවා පදනම් මුදල් සහ මුදල් ගුණකේ. පදනම් මුදල් කියන්නේ CP CKB RR 500යි. 500යි. පදනම් මුදල් 500 කියලා තියෙන උත්තර 1යි. දෙවෙනි එක විතරයි. අපි බලමු මුදල් ගුණකයත් හරියට එනවද කියලා. ඒ පදනම් මුදල් H. හරි. මුදල් ගුණකය කියන්නේ මුදල් සැපයීම බෙදීම නැත්නම් M1 බෙදීම H. 800 බෙදීම 500. බාන කීයක් එනවද කියලා. 8 5න් බෙදන්න තියෙනවා. 1.6. එතකොට 3 කියන්නේ 35 6යි. 1.6යි. උත්තරේ හරි 2. උත්තරේ හරි උත්තරේ 2. 24 2 හදාගන්න. හරිද? එතකොට ඊළඟ ප්‍රශ්නේ ප්‍රශ්නාංක 28. ප්‍රශ්නාංක 28. මේක හදාගන්න කාටරි වැරදුනා නම් ප්‍රශ්නාංක 28 මහ බැංකුව තම ප්‍රතිපක්ති පොලි අනුපාතය පහළ දාන්නේ. ප්‍රතිපක්ති පොලි අනුපාතය පහළ දැම්මාම වෙළඳපොලේ අනිකුත් පොලි අනුපාතිකත් පහළ යනවා. වෙළඳපොලේ අනිකුත් පොලි අනුපාතය පහළ යනවා කියන්නේ මිනිස්සු ණය ගන්න එක වැඩි කරනවා. ණය ගන්න එක වැඩි කරනවා කියන්නේ රටේ මුදල් සැපයීම වැඩි වෙනවා. මුදල් සැපයීම වැඩි වෙනවා. බලමු මොකද්ද? රාජ්‍ය ණය බර අඩු කර ගැනීම. වැරදි ණය බර අඩු කරගන්න පොලි අඩු කරලා හරියන්නේ නැහැ. වෙළඳපොළ පොලි අනුපාතය පහළ දැමීම සඳහා කියන එක නම් අඩි. හරි ප්‍රතිපක්ති පොලි අනුපාතික අඩු කිරීමේ අරමුණක් වෙළඳපොලේ පොලි අනුපාතික අඩු කරන. කියවුලක් නැහැ. ණය සීමාව අඩු කිරීම. එතකොට වැරදි උත්තර. මුදල් සැපයීම වැඩි වෙනවා. එතකොට ප්‍රතිපක්ති පොලි අනුපාතය අඩු කරොත් එතකොට උත්තරේ ගැලපෙන උත්තරේ දෙවෙනි එක තමයි උද්දමනය අඩු කරන්න බෑ පොලි අඩු කරලා පොලි වැඩි කරන්න එපා. ගැලපෙන උත්තරේ 2. එන 29 වෙනි ප්‍රශ්නයට 29 වෙනි ප්‍රශ්නය බැංකු පද්ධතිය තුළ කටයුතු කරන එක් වාණිජ්‍ය බැංකුවකට අදාළ ශේෂපත්‍රය දීලා තියෙනවා. අපෙන් අහලා තියෙන්නේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයේ 10%යි නම් වාණිජ්‍ය බැංකුවට තවදුරටත් සැපය හැකි උපරිම ණය. වාණිජ්‍ය බැංකුවට කියන්නේ තනි බැංකුවක් නිකන් බැංකු පද්ධතියක් ගැන දීලා නැහැ මෙතන. අධිසංචිත හෙව්වනම් හරි. තව දෙන්න පුළුවන් ණය ප්‍රමාණය අධිසංචිත සමානයි සැබෑ සංචිත ඍණ ව්‍යවස්ථාපිත සංචිත. සැබෑ සංචිතයේ තියෙනවා මේ බැංකුවේ 500ක්. ව්‍යවස්ථාපිත සංචිතයේ 2800ට 10ක් බලන්න ඕනි. මුළු තැන්පතු වල 10ක් 300. තව ණය දෙන්න පුළුවන් 300. ඒක ලොකු දෙයක් නෑ. හරි. ඊළඟට මේක හදාගන්න එක ලොකු දෙයක් නැති නිසා 30 වෙනි ප්‍රශ්නේ. මහ බැංකුව විසින් වාණිජ්‍ය බැංකුව වලින් භාණ්ඩාගාර බිල්පත් මිලදීගත් විට වාණිජ්‍ය බැංකු සංචිත වලට සහ මුදල් සපයීමට මහ බැංකුව මිලදී ගන්නවා. ඒකේ මං කිව්ව හැම වෙලේම අර ඔළුවේ චිත්‍රය ඇඳෙන්න ඕනේ. මහ බැංකුව වෙන වාණිජ්‍ය බැංකුව. වාණිජ්‍ය බැංකුව. මහ බැංකුව කරන්නේ භාණ්ඩාගාර බිල්පත් මිලදී ගන්න ඕන. භාණ්ඩාගාර බිල්පත් ගන්න. මෙන්න භාණ්ඩාගාර බිල්පත් මෙහෙට එනවා. භාණ්ඩාගාර බිල්පත් ගන්නකොට සල්ලි දෙන්න වෙනවා මේ සල්ලි. මුදල් යනවා මහ බැංකුවේ වාණිජ්‍ය බැංකුවට. ඒතකොට බැංකුව වල සංචිත මට්ටම වැඩි වෙනවා. මොකද සල්ලි හම්බ වෙනවනේ මහ බැංකුවෙන්. සංචිත මට්ටම වැඩි වෙනවා මුදල් සපයීමත් වැඩි වෙනවා.
සංචිත වැඩි කියන්නේ ණය සපයන්න පුළුවන්. සංචිත වැඩි කියන්නේ ණය සපයන්න පුළුවන්. මුදල් සපයීමත් වැඩි වෙනවා. බිල්පත් මිලදී ගන්නකොට බැංකුවේ සංචිත වැඩි වෙලා මුදල් සපයීම වැඩි වෙනවා. උත්තරාංක 3. උත්තරාංක 3. හරි. හදාගන්න එතකොට ප්‍රශ්න අංක 30ට උත්තරය අංක 3. හරි. හරිද? හරි ඊළඟට මෙතන ඔයගොල්ලෝ පොඩ්ඩක් අර මේ ප්‍රශ්න ටික අපි කතා කරමු. මෙන්න මෙතන 39 වෙනි ප්‍රශ්නේ පොඩ්ඩක් හදා ගන්න ඕගොල්ලෝ 39 වෙනි ප්‍රශ්නේ උත්තරේ පොඩ්ඩක් 4 වෙනි එක මාකින් එකේ තිබ්බඩේ 4 වෙනි උත්තරේ වැරදි. x එකට එන්න ඕනි 4 වෙනි උත්තරේ y 0.7 නෙමෙයි 1.7. 0.7 නෙමෙයි 1.7 එන්න ඕනි. එතන පොඩි වැරදීමක් 39 වෙනි ප්‍රශ්නේ වැරදි. එතකොට ඒක ඔයගොල්ලෝ ආයිත් හදලා බලන්න. උත්තරේ x එකට y 0.7 නෙමෙයි 1.7 එන්න. ඒක හදාගන්න. 39 වෙනි එක හදාගන්න. ඒක ඒතර ඒක ඕගොල්ලන්ගේ වරදිලා තියෙනවා නම් ඒක නැවත නිවැරදි කරගන්න පුළුවන්. නැවත හදන්න එතන. x එකට y 0.7 නෙමෙයි 1.7 එන්න ඕනේ 4 වෙනි උත්තරේ. ඒතර ඊළඟට ඕගොල්ලෝ තව ප්‍රශ්නයක් තියෙනවා පොඩ්ඩක් අර 42 වෙනි ප්‍රශ්නේ බලන්න. 42 වෙනි ප්‍රශ්නේ සේවා ගිණුමේ ශේෂය 350 ධන තියෙන්නේ. ඒක ඍණ 350 කරගන්න. ඒක ඍණ 350 කරගන්න. සේවා ගිණුමේ ශේෂයේ ධන 350 තියෙන එක ඍණ 350 කරගන්න. එතකොට නිවැරදි උත්තරය ගන්න පුළුවන් ඍණ 350 කරගන්න. හරි එතකොට 30 මම කියු ප්‍රශ්න දෙක හදාගන්න 39 සහ 42 ප්‍රශ්න දෙක හදාගන්න. එතන උත්තර දෙකේ සහ ප්‍රශ්නේ පොඩි අවුලක් තියෙනවා. 42 ප්‍රශ්නේ ඍණ කරගන්න තියෙනවා 350. 39 උත්තරේ 4 වෙනි එක හදාගන්න ඕනි 1ට 1.7. 1ට 0.7 නෙමෙයි 1ට 1.7 තමයි උත්තරේ එන්න ඕනි. ඒක හදාගන්න. හරිනේ. එතකොට ඉතුරු MCQ ටික මම මේ සතියේ දවසක කතා කරන්න. මේ දැනට මේ MCQ 30 බලා ගන්න. හොඳට වැඩේ කරන්න. එතකොට අරගේ අඩුපාඩු මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඕන වෙලාවක මේක නීට් එකට වැඩේ කරගන්නයි තියෙන්නේ. හරිනේ. good night එහෙනම් හැමෝටම.